හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අපි කලින් එපිසෝඩ් එකෙන් කතා කරා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන බේසික්ස් සහ ගොඩක් ඇඩ්වාන්ස් ටොපික්ස් කීපයක්. මොනවද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ? ඇයි අපිට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වැදගත් වෙන්නේ වගේ දේවල් ගොඩක් ගැන අපි කතා කරා. මේ එපිසෝඩ් එක බලන්න උනේ නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් ඔයාලට පුළුවන් මේ එපිසෝඩ් එක බලන්න. ඔයාලා අහලා ඇති ටෙක්නිකල් ඇනලිසිස් කියලා ඇනලිසිස් ටයිප් එකක් තියෙනවා ෆයිනෑන්ෂල් වර්ල්ඩ් එකේ. ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ ට්‍රේඩින් කරද්දී අපි ගොඩක් යූස් කරන ඇනලිසිස් ටයිප් එකක්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වගේ ඉකොනොමික් ඉන්සයිට්ස් යූස් කරලා නෙමෙයි අපි ටෙක්නිකල් ඇනලිසිස් වලින් ඇනලිසිස් එකක් කරන්නේ. අපි ටෙක්නිකල් ඇනලිසිස් වලට මේන්ලි යූස් කරන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ප්‍රයිස් ඩේටා. හිස්ටොරික් සහ කරන්ට් ප්‍රයිස් ඩේටා යූස් කරලා ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඉස්සරහට වෙන්න තියෙන ප්‍රයිස් වේරියේෂන්ස් කොයි වගේ වෙයිද කියලා අපි ටෙක්නිකල් ඇනලිසිස් වලින් ඇනලයිස් කරලා බලන්නේ. ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් වල බේස් එක තමයි ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ප්‍රයිස් ඩේටා. ඒකෙවේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ප්‍රයිස් වේරියේෂන්ස් වෙච්ච විදිය කාලයත් එක්කලා. ඉතින් මේ තියෙන්නේ යුරෝ USD වල ප්‍රයිස් වේරියේෂන්ස් උන විදිය Excel ස්ප්‍රෙඩ්ෂීට් එකක. හැබැයි මේක බැලුවටම අපිට මොනවත් ලොකු දෙයක් පේන්නේ නැහැ. පේන්නේ නැහැටත් වඩා අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි පොඩි කාලේ ඉස්කෝලේදී ඉගෙන ගත්තානේ data representation කරන විදි ගැන. අපි line charts, pie charts, area charts වල දත්ත ලකුණු කරලා ඒව ලේසියෙන් compare කරන්න සහ ඒව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම තමයි අපි trading වලට එද්දිත් ගොඩක් ලොකු price data set එකක් අපි analyze කරනවා chart types කිහිපයක් use කරලා. financial world එකේ මුලින්ම price details බලන්න use කරලා තියෙන්නේ line chart එක. ලයින් chart එක කියන්නේ ගොඩක් primitive chart type එකක්. අපිට එකෙන් බලා ගන්න පුළුවන් time period එකකදී තිබ්බ average price එකක් වගේ value එකක් විතරයි. හැබැයි trading වලට එද්දී අපිට බලා ගන්න ඕන වෙනවා තවත් details ගොඩක් instruments වල prices කොයි විදිහටද change වෙන්නේ කියන එක ගැන හොඳ idea එකක් ගන්න. ඉතින් මේ requirements නිසා OHLC කියලා chart type එකක් introduce වෙනවා financial markets වලට. මේ chart type එක ඇවිත් line chart එකට වඩා ටිකක් advanced. line chart එකේ තිබ්බ limitations වලට උත්තරයක් විදිහට තමයි මේ OHLC කියන chart type එක introduce වෙන්නේ. OHLC chart එකේ අපිට තියෙනවා time period එකකට instrument එකේ open price එක, high price එක, low price එක සහ closing price එක. මෙන්න මේ වගේ එකකට තමයි OHLC chart එකක් කියන්නේ. OHLC කියන නම හැදිලම තියෙන්නේ open, high, low, close කියන variables ටිකෙන්. ඉතින් මේ OHLC chart එකෙන් පස්සේ financial markets වල use වෙන charts තවත් advance වෙනවා විවිධ හේතුන් නිසා. OHLC chart type එකට පස්සේ Japanese කෙනෙක් හදනවා candlesticks කියලා chart type එකක්. candlesticks charts කියන්නේ OHLC chart type එකට වඩා ටිකක් වෙනස් chart type එකක්. හැබැයි තියෙන එකම difference එක වෙන්නේ අපිට candlestick එකට body එකක් තියෙනවා. මේ body එක නිසා අපිට market එකේ price එක visualize කරගන්න ගොඩක් පහසුයි. trend එකක් change වෙනවා නම්, trend එකක් හැදෙනවා නම් මේ ඔක්කොම අපිට at a glance බලා ගන්න ලේසි candlesticks charts වලින්. basically candlesticks charts වලට පස්සේ financial market වල chart type එකේ advancement එකක් වෙන්න තවදුරටත් ඉඩක් නැහැ කියලා තමයි ගොඩක් economistලා කියන්නේ. මොකද candlesticks chart type එක එච්චරටම perfect. candlesticks charts වල එක එක formations තියෙනවා. අපි මේවට කියන්නේ patterns කියලා. හිතන්නකෝ අපි අහසේ තරු රටා එක්කලා එක එක patterns හැදිලා තියෙනවානේ. ඒ වගේම තමයි candles කිහිපයක් එකතු වෙලා හැදෙන ඒවටත් අපිට කියන්න පුළුවන් candlesticks pattern formations කියලා. අපි කලින් episodes වල කතා කරානේ bull, bear සහ consolidated market conditions තියෙනවා කියලා. ඉතින් ඒ market conditions වල representation එකක් අපිට candlesticks charts වලිනුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන තියෙන bear market condition එකක් represent කරන candle එකක්. අපි හිතමු මේ candle එක euro USD instrument එක represent කරන candle එකක් කියලා. අපි හිතමු මෙතන candle එකේ starting price level එක තියෙන්නේ 1.2675 කියලා. candle එකේ price එක uptrend එකක ගිහිල්ලා තියෙනවා කියලා හිතමු අපි 1.2672ට. ඊට පස්සේ අපි හිතමු price එක bear trend එකක ගිහිල්ලා තියෙනවා කියලා 1.2588ට. හැබැයි අපි හිතමු candle එකේ period එක end වෙද්දී price එක reach වෙනවා කියලා 1.2599ට. එතකොට මේ candle එකේ open price එක වෙන්නේ 1.26754. high price එක වෙන්නේ 1.2672. low price එක වෙන්නේ 1.2588. ඒ වගේම තමයි closing price එක වෙන්නේ 1.2599. ඉතින් open, high, low, close prices ගත්තම අපිට generate වෙන්නේ මෙන්න මේ වගේ candlestick එකක්. ඉතින් මේ වගේ candle එකකින් අපිට represent වෙන්නේ bearish market එකක්. අපි හිතමු euro USD instrument එකේ period එකකට candle එකක් open වෙද්දී open price එක තියෙන්නේ 1.2568ට කියලා. අපි හිතමු euro USD වල price එක drop වෙනවා කියලා 1.2551ට. ඊට පස්සේ අපි ආයෙත් හිතමු euro USD වල price එක up වෙනවා කියලා 1.2698ට. ඊට පස්සේ euro USD වල price එක market close එකත් එක්කලා drop වෙනවා කියලා හිතුවොත් 1.2681ට අපිට මෙන්න මේ වගේ candle එකක් තමයි generate වෙන්නේ.
ඉතින් මේ වගේ කැන්ඩල් එකක් කියන්නේ බුලිෂ් මාකට් එකක් අපිට රිප්‍රසන්ට් වෙන කැන්ඩල් එකකට. ඒ වගේම තමයි හිතන්නකො යුරෝ USD වල පීරියඩ් එකකට කැන්ඩල් එකක් ඕපන් වෙනවා කියලා 1.2553ට ඊට පස්සේ යුරෝ USD වල ප්‍රයිස් එක අප් වෙනවා කියලා හිතමු 1.278.9ට. හැබැයි ආයෙත් යුරෝ USD වල ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා කියලා හිතමු 1.243.3ට. මාකට් එක ක්ලෝස් වෙද්දී අපි හිතමු ආයෙත් යුරෝ USD වල ප්‍රයිස් එක රීච් වෙනවා කියලා 1.255.3ට. අන්න එතකොට අපිට ජෙනරේට් වෙන්නේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක්. ෂැඩෝ එක ඕපන් ප්‍රයිස් එකටයි ක්ලෝස් ප්‍රයිස් එකටයි වඩා දෙපැත්තටම තියෙනවා. මේ වගේ කැන්ඩල් එකක් තමයි අපිට ජෙනරේට් වෙන්නේ කොන්සොලිඩේටඩ් මාකට් කන්ඩිෂන්ස් වලදී. මේ වගේ කැන්ඩල් එකක් ෆෝම් වෙනවා කියන්නේ මාකට් එකේ පිවට් පොයින්ට් එකක් එහෙම නැත්නම් මාකට් මූව්මන්ට් එකක් ගැන ක්ලියර් අයිඩියා එකක් නැහැ කියන එක. අපි මේවා ගැන තව දුරටත් ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි කැන්ඩල් ස්ටික්ස් ගැන තව ටිකක් දිගට කතා කරන්න තමයි මේ යන්නේ. අපි මුලින්ම බලන්න යන්නේ ගොඩක් කොමන් එහෙම නැත්නම් ඊසිලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කැන්ඩල් ස්ටික්ස් පැටර්න්ස් ටිකක් ගැන. දේවල් තේරුම් ගන්න ලේසි වෙන්න සහ දේවල් පැටලෙන්නේ නැති වෙන්න මම කැන්ඩල් ස්ටික්ස් පැටර්න්ස් වල බුල් ඇන්ඩ් බෙයාරිෂ් මාකට් රිප්‍රසන්ටේෂන්ස් දෙකම එක වෙලාවෙදී ඔයාලට කියලා දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. අපි මුලින් පටන් ගමු මෝර්නිං ස්ටාර් කියන කැන්ඩල් පැටර්න් එකෙන්. මේක ඇවිත් මෝර්නිං ස්ටාර් කියන කැන්ඩල් පැටර්න් එක රිප්‍රසන්ට් කරන කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එකක්. මෝර්නිං ස්ටාර් කියන්නේ බුල් මාකට් එක රිප්‍රසන්ට් කරන කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එකකට. මෝර්නිං ස්ටාර් අඳුරගන්න අපිට ගොඩක් ලේසි. හැමතිස්සෙම පර්ෆෙක්ට් සිනාරියෝ වලදී මෝර්නිං ස්ටාර් ෆෝමේෂන් එකක් එන්නේ බෙයාරිෂ් කැන්ඩල් එකකට පස්සේ බුල් කැන්ඩල් එකකට කලින්. ඉතින් අපි රියල් chart එකේ මෝර්නිං ස්ටාර් කැන්ඩල් එකක් කපිය වෙන්නේ කොහොමද කියලා බලමු. මෝර්නිං ස්ටාර් ෆෝමේෂන් එකක් අපේ රියල් chart එකකින් බැලුවොත් මෙන්න මේ වගේ තමයි chart එකේ මෝර්නිං ස්ටාර් ෆෝමේෂන් එක අපිට අපිය වෙන්නේ. ඉතින් මෙතන අපි බැලුවොත් අපිට කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෝර්නිං ස්ටාර් කැන්ඩල් එක අපිය වෙලා තියෙන විදිය ගැන. ඔයාලට පේනවා ඇති මෙතන මෝර්නිං ස්ටාර් කැන්ඩල් එකෙන් පස්සේ තියෙන කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එක ගත්තම අපි කලින් කතා කරපු පර්ෆෙක්ට් ෆෝමේෂන් එකක් අපිට පේන්න තියෙනවා කියලා. ඔයාලට පේනවා ඇති මේකේ thin candlestick body එකක් එක්කලා පොඩි upper shadow and lower shadow එකකුත් තියෙනවා කියලා. මේක තමයි morning star වල general appearance එක. මෙතන false trend එකක් කපිය වුණත් market එක up trend එකක ගිහිල්ලා තියෙනවා මේ morning star setup එකෙන් පස්සේ. හැබැයි අපිට හැමතිස්සෙම perfect setup එකක් form වෙන්නේ නැහැ. ඉතින් morning star setup එකේදී price action පැත්තෙන් කතා කරොත් අපිට මෙන්න මේ වගේ දෙයක් තමයි ඒකෙදි වෙන්නේ. Morning Star setup එකේදී bearish candle එකකින් අපිට කියවෙන්නේ market එකේ demand එක currency එකට අඩු වෙනවා කියන එක. ඒක නිසා ඒ වගේ වෙලාවට market එක short sell කරනවා මේ currency pair එක. ඊට පස්සේ අපි බැලුවොත් අපිට පේනවා demand එක stable වෙනවා කියලා. ඒ කියන්නේ buyersලා සහ sellersලා demand එක almost match වෙනවා වගේ ගානකට එනවා කියන එක. ඉතින් අපිට ඒක අඳුර ගන්න පුළුවන් මෙන්න මේ shadows වලින්. අපිට පේනවා මේ candle එක බැලු පැල්මටම මේ candle එකේ shadow එක එච්චර wide නැහැ කියලා bearish පැත්තට හරි bullish පැත්තට හරි. මෙහෙම candle එකක් form වෙද්දී අපිට මේකෙන් තේරෙන දේ තමයි market එකේ supply and demand එකේ change එකක් වෙලා කියන එක. අපි මේ වගේ තැනකදී trade එකකට enter වෙන්නේ නැහැ. මොකද තාම අපිට signal එකක් ඇවිත් නැහැ market එකේ movement එක තියෙන direction එක මොකක්ද කියලා. අපි මේ වගේ වෙලාවට බලාගෙන ඉන්න ඕනේ ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. මේ කැන්ඩල් එකේ ක්ලෝසිං එකෙන් පස්සේ අලුත් කැන්ඩල් එකක් ඕපන් වෙලා ඒකේ ඩයිරෙක්ෂන් එක කොයි වගේ වෙයිද කියලා අපි බලාගෙන ඉන්න ඕනේ අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින්. බුල් කැන්ඩල් එකක් ෆෝම් වෙනවා නම් ඒ කියන්නේ කැන්ඩල් එකේ ප්‍රයිස් එක ඕපන් ප්‍රයිස් එකට වඩා වැඩි වෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් කලින් තිබ්බ bearish market එකේ pivot එකක් වෙලා කියන එක. හැබැයි බුල් කැන්ඩල් එකේ පස්සේ ලොකු bearish shadow එකක් තියෙනවා නම් ඒ කියන්නේ morning star formation එක එච්චර solid නැහැ කියන එක. ඒක නිසා අපි මේ වගේ වෙලාවට තව ටිකක් බලාගෙන ඉන්න ඕනේ strong trend එකක් කපිය වෙන්නේ bullish පැත්තටද එහෙම නැත්නම් bearish පැත්තටද කියලා හරියටම දැනගන්න. ඉතින් මේ වගේ candlesticks formation එකකට තමයි අපි evening star pattern එකක් කියලා කියන්නේ. evening star candlestick formation එකක් කියන්නේ morning star candlestick formation එකේ inverse එකට. එහෙම නැත්නම් opposite formation එකට. evening star candlestick formation එකේදී හරියටම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. evening star setup එකක් form වෙනවා නම් අපිට ගොඩක් scenarios වලදී පළවෙනියට අපිය වෙන්නේ bull candle එකක්. මේ candle එකෙන් අපිට කියවෙන්නේ market එක uptrend එකක යන්න possibility එකක් තියෙනවා කියන එක. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ pivot එක represent කරන candlestick එක. ඉතින් මේ candlestick එකෙන් අපිට කියවෙන්නේ market එකේ bull trend එකේ තිබ්බ strength එක ටිකක් අඩු වෙලා කියන එක. මෙතනදී අපිට තේරෙන්න ඕනේ market එකේ pivot point එකක් එහෙම නැත්නම් bull trend එකේ slowness එකක් අපිට expect කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ bearish candle එකක්. ඉතින් මෙතන chart එකේ අපිය වෙන bearish candle එකෙන් අපිට කියවෙන්නේ market trend එක කලින් තිබ්බ bull trend එකකින් reverse වෙලා bearish trend එකක යනවා කියන එක. ඉතින් price action පැත්තෙන් evening star candlestick formation එක අපි analysis එකක් කරොත් මෙන්න මේ වගේ දෙයක් තමයි එකෙන් අපිට කියවෙන්නේ.
මෙතනින් අපිට කියවෙන්නේ මාකට් එක බයර්ස්ලාගේ ඩිමාන්ඩ් එක වැඩි නිසා අප් ට්‍රෙන්ඩ් එකක් වුණා කියන එක. ඉතින් ඊට පස්සේ තියෙන කැන්ඩල් එක ගත්තාම අපිට පේනවා කලින් තරම් බයර්ස්ලාගේ ඩිමාන්ඩ් එකක් දැන් නැහැ කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකට. එතකොට මෙන්න මේ වගේ කැන්ඩල් එකක් තමයි අපිට ජෙනරේට් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ කැන්ඩල් එකේ ෂැඩෝ එක වයිඩ් නැහැ කියලා. ගොඩක් පොඩි ෂැඩෝ එකක් තමයි බුලිෂ් පැත්තටයි බෙයාරිෂ් පැත්තටයි තියෙන්නේ. කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකේ ඉඳලා ක්ලෝසින් ප්‍රයිස් එකට ගොඩක් ලොකු ඩිෆරන්ස් එකක් නැහැ කියලාත් අපිට පේනවා. අපිට මේක දැක්ක ගමන් තේරෙන්න ඕනේ මේ කැන්ඩල් ස්ටික් එකෙන් මාකට් එකේ පිවට් පොයින්ට් එකක් එහෙම නැත්නම් බුලිෂ් මාකට් එකේ ඩිමාන්ඩ් එක අඩු වුණා කියන එක. හැබැයි අපි තාම සිග්නල් එකක් විදිහට මේ කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එක සලකන්නේ නැහැ. අපි ගොඩක් පේෂන්ට්ලි ඉන්න ඕනේ ෆෝමේෂන් එක හරියටම හරිද කියලා කන්ෆර්ම් කරගන්න. කන්ෆර්මේෂන් එකක් ගන්න නම් අපි මේ කැන්ඩල් එකෙන් අපිය වෙන කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එක ගැන හොඳ ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ. අපි බැලුවොත් ඊළඟට අපිය වෙන කැන්ඩල් එක දිහා ඒක මේ කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එකේ ෆස්ට් කැන්ඩල් එකේ තනිකරම ඉන්වර්ස් එක. ඒ කියන්නේ බෙයාරිෂ් කැන්ඩල් එකක් තමයි අපිට අපිය වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තර්ඩ් කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකට වඩා ක්ලෝසින් ප්‍රයිස් එක පහළට ගිහිලා තියෙනවා. ඒකෙන් අපිට පේන්නේ බයර්ස්ලාට වඩා සෙලර්ස්ලා ස්ට්‍රෝං කියන එක. අනික් දේ තමයි මේ කැන්ඩල් එකේ ෂැඩෝ එක අප් ට්‍රෙන්ඩ් එකක ලොකුවට ගිහිල්ලා නැහැ කියන එක. ඒකෙන් අපිට ආයෙත් රීකන්ෆර්ම් වෙනවා බයර්ස්ලා ස්ට්‍රෝං නැහැ කියලා. ඒක නිසා මාකට් එකේ රිවර්සල් එකක් වෙන්න පුළුවන් කියලා අපිට මේකෙන් ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි රියල් charts වල evening star candlestick formation එකක් බැලුවොත් අපිට මෙන්න මේ වගේ setup එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේක පොඩ්ඩක් unique setup එකක්. අපිට මෙතන evening star candle එකට අමතරව classic doji එකකුත් අපිය වෙනවා. ඒකෙන් අපිට trend එක ගැන reconfirmation එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන බැලුවොත් අපිට අපිය වෙලා තියෙන evening star candle එකේ thin body එකක් තමයි අපිට අපිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් පොඩි upper shadow එකක් සහ lower shadow එකක් තමයි අපිට අපිය වෙලා තියෙන්නේ. ඉතින් මේ formation එකෙන් පස්සේ ඔයාලට පේනවා ඇති market එක down trend එකක ගිහින් තියෙනවා කියලා. අපි මෙතන price action පැත්තෙන් බැලුවොත් evening star candle එකට කලින් market එක up trend වෙලා තියෙනවා buyers-ලා strong නිසා. හැබැයි අපි බැලුවොත් evening star candle එකේදී අපිට reflect වෙනවා buyers-ලා strong නැහැ කියලා. මේකට ගොඩක් වෙලාවට හේතුවක් වෙන්න පුළුවන් fundamental news එකක්. මෙතන අපිට පේනවා price එක up වෙන්න හදලා තියෙනවා කියලා. හැබැයි sellers-ලා strong නිසා ආයෙත් market එක down වෙලා කියලා තමයි අපිට පේන්නේ මෙතනදී. අනික් candlesticks patterns වල වගේම අපිට evening star candlestick formation එකේ perfect formation එකක් ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට ඇහැ train කරගන්න ඕනේ evening star candlestick formation එකක් අඳුරගන්න. candlesticks patterns ගැන බලද්දී අපි ඊළඟට බලන්න එන්නේ doji candlesticks ගැන. ඉතින් mainly doji candlesticks types 3ක් විතර තියෙනවා අපිට. ඒකෙන් අපි මුලින්ම බලන්න යන්නේ classic doji කියන type එක. classic doji කියන්නේ මෙන්න මේ වගේ candlesticks pattern formation එකකට. අපි classic doji වලට common doji වගේ නමකුත් කියනවා. ඉතින් classic doji candle එකක් bull trend reversal එකක් වුණත් bear trend reversal එකක් වුණත් එකම විදියට තමයි අපිට අපිය වෙන්නේ ගොඩක් වෙලාවට. bull market එකක් represent කරන classic doji candlestick formation එකක් කියන්නේ හරියට මේ වගේ candlestick formation එකකට. ඔයාලට පේනවා ඇති මේ setup එකේ පළවෙනියට අපිට තියෙන්නේ bearish candle එකක්. මේකෙන් අපිට කියවෙන්නේ market එකේ sellersලා strong කියන එක. demand එක අඩු නිසා tradersලා instrument එක short sell කරනවා මේ වෙලාවේදී. ඒක නිසා තමයි price එක මේ විදිහට drop වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පේන්න තියෙන්නේ classic doji candlestick එක. ඒ candle එක බැලුවම අපිට පේනවා මෙතන demand එක පොඩ්ඩක් stable වෙලා තියෙනවා කියලා. හැබැයි අපිට මෙතන තියෙන shadow එකෙන් පේනවා instrument එකේ price එක down වෙලා ආයෙත් up වෙලා තියෙනවා කියලා closing price එක reach වෙන්න කලින්. ඉතින් මේක අපිට හොඳ example එකක් market එකේ instrument එකේ supply and demand ගැන තේරුම් ගන්න. හැබැයි currency pair එකේ price එක close වෙලා තියෙන්නේ open price එක කිට්ටුවමයි. classic doji candle එකක් අපිය වුණා කියලා අපි bearish market එකක් තියෙද්දි immediately buy කරන්නේ නැහැ. අපි තා පොඩ්ඩක් patiently ඉන්න ඕනේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දැනගන්න. අපි ඊළඟ candlestick එකේ formation එක වෙනකල් පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ මේ වගේ වෙලාවට. හරියටම කිව්වොත් signal එක confirm කරගන්න. ඉතින් අපිට ඊළඟට අපිය වෙන candle එක මේ වගේ candle එකක් නම් ඒ කිව්වේ bullish candle එකක් නම් අපිට තේරෙනවා market එක uptrend එකක යන්න probability එකක් තියෙනවා කියලා. currency pair එකට තියෙන demand එක අපිට දැනගන්න පුළුවන් bullish candle එකේ open price එකයි closing price එකයි සහ high price එකයි low price එකයි බලුවාම. ඒක ගැන හරියටම තේරුම් ගන්න මෙහෙමයි. අපි bearish market එකෙන් පස්සේ trend එක strong වෙලාද කියලා දැනගන්නේ මෙන්න මේ bull candle එක open price එකේ ඉඳලා high price එක සහ closing price එක open price එකට වඩා ගොඩක් solid විදියට උඩින් තියනවාද කියන එකෙන්. ඊට අමතරව අපි බලන්න ඕනේ මේ bullish candle එකේ lowest price එක open price එකට වඩා ගොඩක් පහළින්ද තියෙන්නේ කියලා. lowest price එක open price එකට වඩා ගොඩක් පහළින් තියෙනවා කියන්නේ එච්චර strong signal එකක් නෙමෙයි කියන එක.
ඒ වගේ වෙලාවට තව ටිකක් ඉවසීමෙන් ඉන්න එක ගොඩක් ඉම්පෝර්ටන්ට් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින්. අපි රියල් charts වල ක්ලාසික් ඩෝජි එකක් කපිය වෙලා තියෙන විදිය බැලුවොත් අපිට මෙන්න මේ වගේ setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන අපි බැලුවොත් අපිට පේනවා ක්ලාසික් ඩෝජි කැන්ඩල් එක අපිය වෙලා තියෙනවා. අපි බැලුවොත් ක්ලාසික් ඩෝජි කැන්ඩල් එකට කලින් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා කියලාත් අපිට පේනවා. ඊට කලින් කැන්ඩල්ස් දිහා බලද්දී අපිට පේනවා මාකට් එක අප් ට්‍රෙන්ඩ් වෙන්න try එකක් දීලා තියෙනවා කියලා. හැබැයි මාකට් රෙසිස්ටන්ස් එක නිසා ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්‍රයිස් එක අප් වෙලා නැහැ. ඉතින් මේ වගේ සෙටප් වලදී අපිට ගන්න තියෙන දේ තමයි මේක ටිකක් කම්ප්ලිකේටඩ් සෙටප් එකක් කියන එක. අපිට කන්ෆර්මේෂන් එකක් එනකල් ඉන්න වෙනවා හරියටම මාකට් ඩයිරෙක්ෂන් එක කොයි වගේ වෙයිද කියලා දැනගන්න. ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක පොඩ්ඩක් අග්‍රෙසිව් එකක් නම් ඔයාට පුළුවන් මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එක ගාවට පෙන්ඩිං බයි ඕඩර් එකක් ප්ලේස් කරන්න මාකට් ප්‍රයිස් එක අප් වෙද්දි ක්ලෝස් කරගන්න. මේ වගේ සෙටප් එකකදී ඕඩර් එක්සිට් කරන්න ඕන ප්‍රයිස් එක කොයි වගේ වෙයිද කියලා දැනගන්න අපි තව ටූල් එකක් යූස් කරනවා. ඒක ගැන අපි ඊළඟ එපිසෝඩ් එකෙන් දිගට කතා කරනවා. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ ක්ලාසික් ඩෝජි එකක් bearish trend එකකදී අඳුරගන්නේ කොහොමද කියලා. ඒ setup එකේ formation එක කොයි වගේද කියලා. ඉතින් bearish market එකක ක්ලාසික් ඩෝජි එකක් කපිය වෙනවා කියන්නේ මෙන්න මේ වගේ setup එකකට. අපිට මෙතන පේනවා මුලින් අපිය වෙලා තියෙන්නේ bullish candlesticks ටිකක්. ඊට පස්සේ අපිට අපිය වෙලා තියෙන්නේ ක්ලාසික් ඩෝජි එකක්. ඉතින් ක්ලාසික් ඩෝජි එකක් කපිය වුණා කියලා sell trade එකක් open කරන්න කලබල වෙන්න එපා. ඉතින් අපි ක්ලාසික් ඩෝජි එකේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේ ෆෝමේෂන් එකේදී කතා කරා වගේ සිග්නල් එක ඇකියුරේට් එකක්ද කියලා කන්ෆර්ම් කරගන්න පොඩි වෙලාවක් ඉන්න ඊළඟට ෆෝම් වෙන කැන්ඩල් එක කොයි වගේ එකක්ද කියලා දැනගන්න ඕන නිසා. ඉතින් ඊළඟට ෆෝම් වෙන කැන්ඩල් එක bearish කැන්ඩල් එකක් නම් ගොඩක් වෙලාවට මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක යන්න probability එක වැඩි. ඉතින් ක්ලාසික් ඩෝජි කැන්ඩල් එකට පස්සේ ෆෝම් වෙන bearish කැන්ඩල් එකේ high, low සහ closing price එකත් එක්කලා අපිට පුළුවන්කම තියෙනවා bearish trend එක කොච්චර strong ද කියලා තේරුම් අරගන්න. හිතන්න bearish candle එකේ high price එක open price එකටයි කලින් doji candle එකේ high price එකටයි වඩා ගොඩක් උඩට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ buyerස්ලා strong කියන එකට signal එකක්. ඊට පස්සේ candlestick එකේ lowest price එක open price එකට වඩා පහළට ගිහිල්ලා තිබ්බොත් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් sellersලා strong නිසා bearish trend එකක යන්න පුළුවන් කියන එක. හැබැයි high price එක open price එකට වඩා ගොඩක් උඩට ගිහිල්ලා තියෙනවා නම් එතන අපිට පොඩි risk එකක් තියෙනවා ආයෙත් market එක uptrend වෙයි කියලා. ඒකට හේතුව මොකද කිව්වොත් temporary sellersලා strong වුණාට open price එකට වඩා high price එක උඩට ගිහින් තියෙන වෙලාවල් වලට අපිට signal එකක් එනවා buyerස්ලා strong වෙලා කියනවා. අන්න ඒ වගේ වෙලාවට තවත් confirmation එකක් එනකල් අපි පොඩ්ඩක් patiently ඉන්න එක වටිනවා trade එකකට enter වෙනවට වඩා. අපි real charts වල bearish doji candle formation එකක් බැලුවොත් මෙන්න මේ වගේ setup එකක් තමයි අපිට appear වෙන්නේ. මෙතන තියෙන formation එක බැලුවොත් classic doji එකෙන් අපිට representation එකක් දෙනවා market එක up වෙන්න හැදුවත් buyerස්ලා strong නැහැ කියලා. මෙතන bottom shadow එක ටිකක් ලොකුයි upper shadow එකට වඩා. ඒකෙන් අපිට reconfirm වෙනවා market එක up වෙන්න හැදුවත් sellersලා strong නිසා market එක bearish trend එකක යන්න පුළුවන් කියලා. ඊට කලින් තියෙන මෙන්න මේ කැන්ඩල් එක බැලුවොත් අපිට පේනවා ඒකෙත් මාකට් එක අප් වෙන්න හැදුවත් මාකට් එක අප් වෙලා නැහැ කියලා මෙතන තියෙන අපර් ෂැඩෝ එකෙන්. ඉතින් අපි මෙන්න මේ ඒරියා එක බැලුවොත් අපිට පේනවා මාකට් එකේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් මෙන්න මේ හරිය තියනවා කියලා. මාකට් එක බ්‍රේක් අවුට් වෙන්න හැදුවත් මෙතන තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එකත් එක්කලා මාකට් එක අප් වෙලා නැහැ කියලා අපිට පේනවා. ඉතින් මේ වගේ වෙලාවෙදී අපිට පුළුවන් short sell trade එකක් open කරන්න market එකට. open කරන short sell load එකේ stop loss level එක විදියට මෙන්න මේ resistance level එකට වඩා ටිකක් උඩින් price එකක් අපිට තියාගන්න පුළුවන්. classic doji candlesticks generally තියෙන්නේ market reversal එකක් represent කරන්න උනාට forex market conditions වල doji candle එකක් appear වෙන හැම වෙලාවෙදිම එහෙම price reversal එකක් represent වෙන්නේ නැහැ. පොඩි fall signal එකක් වගේ දෙන අවස්ථාත් වැඩි. ඒක නිසා ක්ලාසික් ඩෝජි එකක් කැපිය වුණා කියලා එකපාර ට්‍රේඩින් ඩිසිෂන් එකක් ගන්න එපා. ඔයා බයි ට්‍රේඩ් එකක් නම් ඕපන් කරන්න ඉන්නේ මාකට් එකේ තව සිග්නල්ස් හොයන්න බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ඇත්තටම එනවද කියලා. ඒ වගේම ඔයා ෂෝට් සෙල් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා නම් තව ටිකක් මාකට් එකේ සිග්නල්ස් හොයලා බලන්න bearish trend එකක් කැපිය වෙන්න possibility එකක් තියනවාද කියලා. ඉතින් අපි ඊළඟට බලන්න ඉන්නේ doji candlesticks වල තවත් candlestick type එකක් ගැන. ඒ තමයි long leg doji කියන candlestick type එක. මේක ගැන නම් මෙච්චර ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මොකද classic doji එකේම shadow එක extended version එකකට තමයි අපි long leg doji pattern එකක් කියලා කියන්නේ. long leg doji කියන candlestick formation එකේදී bullish setup එකක formation එක අපිට මෙන්න මේ විදිහට තමයි appear වෙන්නේ. classic doji candle එකේ වගේම තමයි. එකම difference එක shadow එක ටිකක් extended විදිහට තියෙනවා. ඒ කියන්නේ shadow එක high පැත්තටයි low පැත්තටයි wide වෙලා තියෙනවා කියන එක. ඔයාලා long leg doji setup එකකදී තව ටිකක් පොඩ්ඩක් cautious වෙන්නම ඕනේ. මොකද shadow එක wide වෙනවා කියන්නේ market එකේ හරියට trend එකක් ගැන decision එකක් ගන්න අමාරු නිසා.
long legged bullish doji candle එකක් අපිට real chart එකේ appear වෙන්නේ මෙන්න මේ විදියට. අපිට පේනවා මෙතන market එක bearish trend එකක ගිහින් තියෙනවා කියලා. හැබැයි මෙතන බැලුවම අපිට පේනවා support level එකක් create වෙලා තියෙනවා කියලා instrument එකේ price එකට. අපි මෙතන chart එක පොඩ්ඩක් හොඳට observe කරොත් අපිට පේනවා පොඩි consolidated price band දෙකක price එක fluctuate වෙනවා කියලාත්. අපිට මෙතන appear වෙන long leg doji candlestick එකට buy order එකක් දැම්මොත් අපිට පුළුවන් මේ order එකේ stop loss price එක විදිහට මෙතන price level එක හරි ඊට ටිකක් පහලින් තියෙන price level එකක් හරි configure කරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේක 100% perfect setup එකක් නෙමෙයි. අපිට මේ වගේ setups තමයි market එකේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. අපි ඔක්කොම දේවල් read කරලා තේරුම් ගන්න train වෙන්න ඕනේ trend එකේ direction එක කොයි වගේ වෙයිද කියලා. ඊට පස්සේ අපි බලන්න එන්නේ long leg doji එකේ bearish trend එක ගැන. ඉතින් long leg doji formation එකේදී bearish trend එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ විදියට. classic doji bearish formation එකේදී වගේම තමයි. shadow එකේ difference එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි අපිට long leg doji candle එකක් bearish setup එකකදී real charts වල appear වෙන්නේ. අපි බැලුවොත් long leg doji candlestick එකක් අපිට අඳුර ගන්න ටිකක් ලේසි, ටිකක් දිග upper and bottom shadow එකක් තියෙන නිසා. ඉතින් මම මේ setup එක ඔයාලට පෙන්වන්න ගත්තේ මේ setup එක පොඩ්ඩක් tricky setup එකක් නිසා. ඔයාලට පේනවා ඇති මෙතන instrument එකේ price එක price level දෙකක consolidated setup එකක fluctuate වෙනවා කියලා. ඉතින් මෙතනදී අපිට පේනවා මේ candle එක දිහා බැලුවම price එක break out කරන්න try කරලා තියෙනවා කියලා. හැබැයි ඊට පස්සේ මෙන්න මේ candle එක දිහා බැලුවම අපිට පේනවා sellersලා strong නිසා market price එක bearish trend එකක යන්න පටන් අරගෙන තියෙනවා කියලා. අපි මෙන්න මේ price level එක දිහා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ හරියේ resistance level එකක් තියෙනවා කියලා. හැබැයි මෙන්න මේ price එකේදී අපි බැලුවොත් මෙතන resistance level එකට වඩා instrument price එක පොඩ්ඩක් උඩට ගිහිල්ලත් තියෙනවා. හැබැයි trend එක strong trend එකක් නෙමෙයි කියලා අපිට මෙතන තියෙන candlesticks ටික බැලුවම පේනවා. ඉතින් මෙතන තියෙන long leg doji candle එක බැලුවම අපිට prediction එකකට එන්න පුළුවන් market එක bearish trend එකක යන්න possibility එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් short sell order එකක් market එකට place කරන්න stop loss value එක මෙතන තියෙන price එකට වඩා ටිකක් උඩින් configure කරගෙන. ඉතින් bearish market එකක long leg doji candlestick එකක් appear වෙනවා කියලා අපි එකපාරම trade එකකට enter වෙන්න හොඳ නැහැ. අපි පොඩ්ඩක් cautiously බලන්න ඕනේ මේ trend එක ඇත්තටම real trend එකක්ද නැත්නම් fake trend එකක්ද කියලා. අපි ඊළඟට බලන්න යන්නේ doji candlesticks වල තවත් interesting candlestick formation එකක් ගැන. අපිට මේ setup එක බලා ගන්න පුළුවන් වෙන්නේ short period charts වල විතරයි. මේ formation එක ගොඩක් වෙලාවට forex වල long period chart එකක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට මේ setup එක බලා ගන්න පුළුවන් වෙන්නේ short period charts වල විතරයි. හරියට කිව්වොත් 1 minute වගේ charts වල විතරයි අපිට මේ වගේ setup එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපිට වෙනත් periods වලත් මේ වගේ formation එකක් appear වෙනවා. 4 price doji කියන candlestick formation එකත් සෑහෙන similar classic doji concept එකට. bullish market setup එකකදී සහ bearish market setup එකකදී appear වෙන candlesticks දෙකම එකම වගේම තමයි. වෙනසක් තියෙනවා නම් තියෙන්නේ යාලා represent කරන market එකේ direction එක විතරයි. ඉතින් bullish market එකක 4 price doji එකක් appear වෙනවා කියන්නේ මෙන්න මේ වගේ setup එකකට. අපිට මෙතන පේනවා 4 price doji එකක් appear වෙලා තියෙනවා. ඊට කලින් අපිට පේනවා bearish candle එකක් තමයි appear වෙලා තියෙන්නේ කියලා. ඉතින් 4 price doji එකක් appear වුණ හැම වෙලාවෙදිම market එක uptrend වෙන්නේ නැහැ. ඒක නිසා අපි පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ මේ 4 price doji එකෙන් පස්සේ appear වෙන candle එක කොයි වගේ representation එකක් දෙනවද කියලා market එක ගැන. ඊළඟට appear වෙන candle එක bull candle එකක් වුණොත් අපිට indication එකක් එනවා market එකේ bull trend එක strong වෙලා කියලා. හැබැයි appear වෙන bullish candle එකේ open high low සහ closing price එකත් එක්කලා අපිට එන signal එකේ solidness එක depend වෙනවා. ඉතින් මේ විදිහට තමයි 4 price doji bullish candlestick setup එකක් real chart එකකදී අපිට appear වෙන්නේ. අපි බැලුවොත් අපිට මෙතනදී පේනවා market එක bearish trend එකක ගිහිල්ලා තියෙනවා කියලා. 4 price doji එකක් අපිට appear වෙන්නේ ගොඩක් වෙලාවට trend reversal එකක් වෙන්න possibility එකක් තියෙන තැන්වලදී සහ market direction එක ගැන හරියටම prediction එකක් එන්නේ නැති තැන්වලදී. අපි බැලුවොත් මෙතන තියෙන setup එක දිහා අපිට පේනවා මේ price level එකේදී support level එකක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී අපිට market එක drop වුණාට පස්සේ appear වෙන 4 price doji candle එකත් එක්කලා අපිට prediction එකකට එන්න පුළුවන් market එක up වෙන්න possibility එකක් තියෙනවා කියලා. අපිට මේ වගේ setup එකකදී buy trade එකක් open කරනවා නම් අපිට පුළුවන් order එකේ stop loss price එක මේ price level එකට වඩා ටිකක් පහලින් configure කරගන්න. හැබැයි මේක perfect setup එකක් නෙමෙයි. මම මේ වගේ setup එකකදී buy order එකක් place කරන්න කියලා ඔයාලට recommend කරන්නේ නැහැ. මම මේක ඔයාලට පෙන්නුවේ 4 price doji bullish candlestick setup එකක් real chart එකේදී appear වෙන්නේ කොහොමද කියලා idea එකක් ගන්න විතරයි.
ඉතින් bearish market එකක 4 price doji එකක් appear වෙනවා කියන්නේ මෙන්න මේ වගේ setup එකකට. අපිට මෙතන පේනවා 4 price doji එකක් appear වෙලා තියෙනවා කියලා. ඊට කලින් අපිට පේනවා bullish candle එකක් appear වෙලා තියෙනවා කියලා. ඉතින් මේ 4 price doji candle එකෙන් පස්සේ appear වෙන candle එක මත අපිට decide කරන්න පුළුවන් market trend එක කොයි වගේ වෙයිද කියලා. ඒක නිසා 4 price doji candle එකක් appear වුණ හැම වෙලාවෙදිම trade එකකට enter වෙන්න rush කරන්න එපා. Classic doji candle pattern එකේදී වගේම අපි බලන්න ඕනේ 4 price doji candle එකෙන් පස්සේ appear වෙන bearish candle එකේ open, high, low සහ closing prices කොයි වගේද කියලා. ඉතින් මම classic doji candlesticks type එකේදී මේ ටික cover කරපු නිසා ආයෙමත් මේ ටික ගැන repeat කරන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි අපිට 4 price doji candlestick formation එකක bearish setup එකක් real chart එකේදී දකින්න ලැබෙන්නේ. අපි බැලුවොත් මෙතන කලින් price එකේ variations දිහා අපිට පේනවා මෙතන consolidated market condition එකක් තියෙනවා කියලා. මෙතන price bands දෙක අතරේ market එක fluctuate වෙන නිසා. හැබැයි අපි බැලුවොත් මෙන්න මේ price level එක දිහා අපිට පේනවා මෙතන instrument price එක break out කරන්න try කරලා තියෙනවා කියලා. ඒක අපි බලන්නේ මෙතන price level එකට වඩා මෙතන price එක ටිකක් උඩට ගිහින් තියෙන එකෙන්. ඉතින් අපි බැලුවොත් 4 price doji candle එකට කලින් තියෙන candles දෙකේම strong bullish market එකක් represent කරලා තියෙන candles නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙතන 4 price doji candle එකෙන් අපිට prediction එකක් ගන්න පුළුවන් market price එක drop වෙයි කියලා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් short sell order එකක් market එකට push කරන්න. ඒ sell order එකේ stop loss price එක විදියට අපිට configure කරගන්න පුළුවන් මෙතනට ටිකක් උඩින් තියෙන price level එකක්. හැබැයි මේක perfect setup එකක් නෙමෙයි. මම මේ වගේ setup එකකදී sell order එකක් place කරන්න කියලා ඔයාලට recommend කරන්නේ නැහැ. මම මේක ඔයාලට පෙන්නුවේ 4 price doji bearish candlestick setup එකක් real chart එකේ appear වෙන විදිය ගැන idea එකක් ගන්න විතරයි. ඉතින් 4 price doji කියන්නේ පොඩ්ඩක් tricky candlestick formation එකකට. මේ වගේ setup එකක් ගොඩක් වෙලාවට forex වල long period charts වල appear වෙන්නේ නැතිම තරම්. අපි ඊළඟට බලන්න යන්නේ Dragonfly Doji candlestick formation pattern එක ගැන. Dragonfly Doji කියන්නේ bullish trend එකක් අඳුර ගන්න අපිට තියෙන Doji category එකේ candlestick formation එකකට. Dragonfly Doji candlestick formation එකක් අපිට මෙන්න මේ විදිහට තමයි appear වෙන්නේ. අපිට මේ setup එකේ මුලින් තියෙනවා bearish candle එකක්. ඒ candle එකෙන් අපිට කියවෙන්නේ sellersලා strong කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා Dragonfly Doji candlestick එක. ඉතින් Dragonfly Doji candlestick එකෙන් අපිට කියවෙන්නේ අර කලින් තිබ්බ sellersලා strong වුණ market එක ටිකක් අඩු වුණා කියන එක. ඒක අපි තේරුම් ගන්න මෙන්න මෙහෙමයි. අපි බැලුවොත් මේ Doji candlestick එකේ low price එක open price එකට වඩා ගොඩක් පහළට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් high price එක දිහා ඒක candle එකේ open price එකට වඩා පොඩ්ඩක් තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් candlestick එකේ closing price එක දිහා ඒක open price එකට වඩා පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් පේනවා Dragonfly Doji candle එකේ bottom shadow එකකින් sellersලා ගොඩක් strong වුණාට price එක recover වෙලා තියෙනවා කියලා. ඒත් එක්කලා closing price එකෙන් අපිට insight එකක් එනවා buyersලා strong වෙනවා කියලා. මොකද open price එකට වඩා පොඩ්ඩක් හරි closing price එක up වෙලා තියෙන නිසා. මේ setup එක ගොඩක් strong setup එකක් වුණාට ඊළඟ candlestick formation එක වෙනකල් ටිකක් ඉන්න ඕනේ මේක හරියටම confirmation එකක් ගන්න. ඒකට හේතුව තමයි Dragonfly Doji candlestick formation එකෙන් අපිට පෙන්නපු demand එකේ pivot එකක් වෙලා තියෙන පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අපි ඊළඟට form වෙන candlesticks ගැන පොඩ්ඩක් පරිස්සමින් බලන්න ඕනේ. මේ වගේ formation එකකදී ගොඩක් වෙලාවට අපිට ඊළඟට generate වෙන්නේ bullish candlestick එකක්. ඉතින් bullish candle එකක් අපිට ඊළඟට appear වෙනවා නම් අපිට ගොඩක් දුරට prediction එකකට එන්න පුළුවන් market එක bull trend එකක යයි කියලා. හැබැයි මේ generate වෙන bullish candle එකේ open, high, low සහ closing price එකත් එක්කලා දේවල් ආයෙත් change වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අපි බලන්නේ මෙහෙමයි. හිතන්න අපිට generate වෙලා තියෙන bull candle එකේ low price එක open price එකට වඩා ගොඩක් අඩු වෙලා ඒකෙන් bearish shadow එකක් මෙතන bullish candle එකට ඇවිත් තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට අපිට පොඩි සිග්නල් එකක් එනවා තාමත් sellersලා ටිකක් strong කියලා. bullish candle එක open price එකට වඩා උඩින් close වෙලා තියෙන scenarios වලදී උනත් අපි පොඩ්ඩක් cautious වෙන්න ඕනේ මොකද demand එකේ pivot එකක් market එකෙන් expect කරන්න පුළුවන් නිසා. අපි real charts වල Dragonfly Doji candlestick formation එකක් බැලුවොත් අපිට මෙන්න මේ වගේ formation එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපිට පේනවා Dragonfly Doji candlestick එකක් appear වෙලා තියෙනවා. අපි බැලුවොත් අපිට මේ candlestick එක Dragonfly Doji candlestick එකක් කියලා අඳුරගන්න පුළුවන්කම තියෙනවා මෙතන තියෙන දිග bottom shadow එකෙන්. ඊට අමතරව පොඩි upper shadow එකනුත් අපිට මේක confirm කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බැලුවොත් previous market conditions දිහා අපිට පේනවා මෙන්න මේ price level එකේ support level එකක් තියෙනවා කියලා. හැබැයි මෙතන upper points වලින් price එක break out කරන්නත් try කරලා තියෙනවා කියලා අපිට පේනවා.
ඉතින් මෙතන තියෙන සෙටප් එක ගත්තාම අපිට පේන්න තියෙනවා මෙතනදී ප්‍රයිස් එක රීට්‍රේස්මන්ට් එකක් කරන්න ලොකු probability එකක් තියෙනවා කියලා. හැබැයි ඒක ගොඩක් ලොකු ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි කියලාත් අපිට තේරෙන්න ඕනේ මෙතන බ්‍රේක්අවුට් එක ෆේල් වෙලා තියෙන නිසා. අපිට පුළුවන් මේ වගේ වෙලාවට buy order එකක් ඕපන් කරන්න ඒ order එකේ stop loss price එක මෙතන lower shadow එකට වඩා ටිකක් පහලින් configure කරගෙන. මම කියවනේ Dragonfly Doji candlestick formation එකක් තිබුණත් ඒකේ failure එකක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ සිනාරියෝ එකක් තමයි මෙන්න මේ රියල් chart එකෙන් අපිට appear වෙන්නේ. Dragonfly Doji candlestick formation එකක් මෙතන appear වුණාට අපිට මේ chart එකේදී බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ bearish trend එකක්. ඉතින් අමතක කරන්න එපා Dragonfly Doji candlestick formation එකක් කියන්නේ bullish market එක අඳුර ගන්න තියෙන candlestick formation එකකට. අපි ඊළඟට බලන්න යන්නේ Gravestone Doji කියන candlestick pattern එක ගැන. ඉතින් Gravestone Doji කියන candlestick pattern එක ගත්තම ඒ setup එක අපිට තියෙන bearish market trend එකක් represent කරන candlestick pattern එකක් විදියට. මේකේ නමින්ම අපිට තේරෙනවා Gravestone එකක් විදියට තමයි අපිට මේ candlestick formation එක තියෙන්නේ කියලා. ඉතින් Gravestone Doji formation එකක් කියන්නේ මෙන්න මේ වගේ formation එකකට. අපිට මේ formation එකේ මුලින්ම appear වෙලා තියෙන්නේ bullish market candlestick එකක්. මේ bullish market candle එක අපිට market එකේ buyers ලා strong කියලා represent කරන candlestick එකක්. ඊට පස්සේ අපිට appear වෙන්නේ Gravestone Doji කියන candlestick එක. Gravestone Doji candlestick එකෙන් අපිට පේනවා buyers ලා strong වෙලා තියෙනවා. හැබැයි demand එක candle එකේ closing period එක වෙනකල් maintain කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒක නිසා price එක drop වෙලා upper shadow එකක් candlestick එකට ඇවිල්ලා තියෙනවා කියලාත් අපිට පේනවා. ඉතින් මේ candlestick එකේ low price එක ගත්තම ඒක open price එකට වඩා ටිකක් පහළට drop වෙලා තියෙනවා කියලාත් අපිට පේනවා. ඒකෙන් අපිට කියවෙන්නේ sellers ලා ඉන්න market එකක් represent වෙනවා කියන එක. ඉතින් මෙහෙම Gravestone Doji එකක් අපිට appear වුණාට පස්සේ අපි consider කරන්න ඕනේ ඊළඟට අපිට appear වෙන candlestick එක ගැන. perfect scenarios වලදී අපිට ඊළඟට appear වෙන්නේ bearish candlestick එකක් තමයි. එහෙම වෙලාවල් වලදී අපි පොඩ්ඩක් concentrate කරලා බලන්න ඕනේ ඊළඟට appear වෙන candle එකේ open, high, low සහ closing prices මොන වගේද අපිට appear වෙන්නේ කියලා. අපිට ඊළඟට appear වෙන bearish candle එකේ high price එක open price එකට වඩා පොඩ්ඩක් විතර up වෙලා තියෙනවා නම් ඒක එච්චර issue එකක් නැහැ. අපි Gravestone Doji candlestick pattern එකකින් expect කරන result එකම අපිට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට සමහර situations තියෙන්න පුළුවන් අපිට ඊළඟට create වෙන candlestick එකේ ගොඩක් ලොකු upper shadow එකක් create වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එතන තාමත් buyers ලා strong market එකක් තියෙනවා කියන එක. මේ වගේ scenarios අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා economic data release වෙන වෙලාවල් වලදී. ඒක නිසා අපි පොඩ්ඩක් cautious වෙන්න ඕනේ Gravestone Doji candlestick එකට පස්සේ create වෙන candlestick එක ගැන. අපිට real charts වල Gravestone Doji එකක් බැලුවොත් අපිට මෙන්න මේ වගේ formation එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට Gravestone Doji candlestick එක අඳුර ගන්න පුළුවන් දිග upper shadow එකක් සහ පොඩි lower shadow එකකින්. මෙතන ගොඩක් strong bearish setup එකක් නෙමෙයි අපිට appear වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ period එකේදී instrument එකේ price එක ගොඩක් consolidated price band එකක තමයි යන්නේ. මෙන්න මේ හරිය resistance level එකකුත් ඊළඟට මෙන්න මේ හරිය support level එකකුත් අපිට තියෙනවා කියලා පේනවා මේ chart එක බැලුවහම. ඉතින් අපිට පුළුවන් මේ වගේ scenario එකකදී short term ගැන හිතාගෙන sell trade එකක් open කරන්න stop loss value එක මෙන්න මේ වගේ price level එකකට වඩා ටිකක් උඩින් තියාගෙන. ඉතින් මතකයිනේ Gravestone Doji කියන්නේ අපිට bearish market trend එකක් represent කරන candlestick formation එකකට. අපි ඊළඟට බලන්න යන candlestick pattern එක තමයි hanging man කියන candlestick formation එක. hanging man කියන candlestick formation එක ඇවිත් bearish market එකක් represent කරන candlestick formation එකක්. hanging man candlestick formation එකක් අපිට හරි විදියට appear වෙන්නේ මෙන්න මේ වගේ. අපිට hanging man candlestick formation එකකදී candlestick pattern එකේ මුලින්ම appear වෙන්නේ bullish candle එක. ඊට පස්සේ අපිට appear වෙන්නේ hanging man කියන candle එක. ඉතින් hanging man candlestick එකක් අපිට generally අඳුර ගන්න ලේසි. ඒ තමයි hanging man candle එකේ open price එක ගොඩක් වෙලාවට කලින් bullish candle එකේ closing price එක හෝ ඊට ගොඩක් ළඟ value එකකට තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් අපිට upper shadow එකක් පේන්න තියෙන්නේ open price එකේ ඉඳලා බොහොම පොඩි upper level එකකට විතරයි. මේකෙන් අපිට කියවෙන්නේ buyers ලගේ demand එක අඩුයි කියන එක. ඊට පස්සේ අපි බැලුවොත් hanging man candlestick එකේ lower shadow එක ටිකක් extended විදියට තියෙනවා. ඉතින් මෙන්න මේ lower shadow එක නිසා තමයි අපි මේ candlestick එකෙන් bearish trend එකක් පටන් ගන්නවා කියලා prediction එකකට එන්නේ. අපිට මේ lower shadow එකෙන් කියවෙන්නේ sellers ලා මේ market එකේ ගොඩක් strong කියන එක. ඉතින් අපි එකපාරම trade එකකට enter වෙන්නේ නැහැ මේ hanging man candlestick එක තිබුණම නිසා. අපි ඒකට තව ටිකක් බලාගෙන ඉන්න ඕනේ හරියටම මේ setup එක confirm වෙනකල්. ඒකට හේතුව තමයි මේ hanging man candlestick එකේ closing price එක තියෙන්නේ shadow එකට වඩා ටිකක් උඩින් ඒ වගේම open price එකට වඩා ටිකක් පහළින් නිසා.
අපිට මෙතනින් කියවෙන දේ තමයි මාකට් එකේ සෙලර්ස්ලා ස්ට්‍රෝං වුණාට මාකට් ට්‍රෙන්ඩ් එකේ පිවට් එකක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නිසා අපි බලාගෙන ඉන්න ඕනේ මේ හැංගින් මෑන් කැන්ඩල් එකට පස්සේ අපිය වෙන කැන්ඩල් එකේ ෆෝමේෂන් එක කොයි වගේ වෙයිද කියලා. අපිට ඊට පස්සේ අපිය වෙන කැන්ඩල් ස්ටික් එක මෙන්න මේ වගේ කැන්ඩල් ස්ටික් එකක් නම් අපිට පුළුවන් සෙල් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. අපිට පුළුවන්කම තියෙනවා සෙල් ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් වැලියු එක විදියට කලින් අපිය වුණ හැංගින් මෑන් කැන්ඩල් එකේ අපර් ෂැඩෝ එකේ টොප් ප්‍රයිස් එක සෙට් කරගන්න. ඉතින් මේ තමයි හැංගින් මෑන් කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එකක් අපිට රියල් chart එකේ රිප්‍රසන්ට් වෙන විදිය. මේක ගොඩක් පර්ෆෙක්ට් ෆෝමේෂන් එකක් නෙමෙයි. හැබැයි අපිට කන්සෙප්ට් එක තේරුම් ගන්න පුළුවන් මේ සෙටප් එක දිහා බැලුවම. ඉතින් මෙතන අපිට පේනවා මුලින්ම තියෙන හැංගින් මෑන් කැන්ඩල් ස්ටික් එක. හැබැයි අපි කලින් කැන්ඩල් ස්ටික් ෆෝමේෂන්ස් දිහා බැලුවොත් අපිට පේන්න තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්‍රයිස් එක මෙන්න මේ පහළ ලෙවල් එකේ ඉඳලා අප් ට්‍රෙන්ඩ් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙතන ඇත්තටම තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකක් වගේ කියලා අපිට පේන්න ඕනේ හැංගින් මෑන් කැන්ඩල් එකට කලින් තියෙන කැන්ඩල් ස්ටික්ස් ටික දිහා බැලුවාම. ඉතින් හැංගින් මෑන් කැන්ඩල් ස්ටික් එක ෆෝම් වෙලා ඉවර වුණාම අපි සෙල් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා කියලා හිතුවොත් අපේ සෙල් ලෝඩ් එකේ ස්ටොප් ලොස් ප්‍රයිස් එක විදිහට මෙතන හයි ප්‍රයිස් එක හරි එහෙම නැත්නම් ඊට වඩා පොඩ්ඩක් උඩින් තියෙන ප්‍රයිස් ලෙවල් එකක් හරි කන්ෆිගර් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඔයාලා බැලුවොත් හැංගින් මෑන් කැන්ඩල් ස්ටික් එකට පස්සේ තියෙන කැන්ඩල් එක දිහා ඔයාලට පේනවා ඇති මේ කැන්ඩල් ස්ටික් එක බුලිෂ් කැන්ඩල් එකක්. හැබැයි මාකට් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණොත් අපි එක්ස්පෙක්ට් කරන විදිහටම අපේ ඕඩර් එකෙන් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට මේ සෙටප් එක ඔයාලට පෙන්වන්න ඕන හේතුව තමයි අපි ප්‍රෙඩික්ෂන් එකක් කරා වුණත් සමහර මාකට් කන්ඩිෂන්ස් වලදී අපිට 100% perfect formation එකක් බලන්න වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න. ඉතින් මතකයිනේ හැංගින් මෑන් කියන්නේ bearish market එකක් එහෙම නැත්නම් bear market එකක් represent කරන candlestick formation එකකට. අපි ඊළඟට බලන්න යන්නේ hammer කියන candlestick formation එක ගැන. ඉතින් hammer formation එකක් කියන්නේ අපිට bearish market එකක bullish reversal එකක් represent කරන candlestick formation එකකට. hammer candlestick formation එකක් අපිට මෙන්න මේ විදිහට තමයි අපිය වෙන්නේ. මේක අපිට පේනවා මුලින්ම තියෙන්නේ bearish candlestick එකක්. හැබැයි සමහර වෙලාවට මේ setup එක පොඩි bullish candle එකකිනුත් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ hammer candlestick එක. අපිට hammer candlestick එක අඳුර ගන්න ලේසි lower shadow එකෙන් සහ upper body එකෙන්. hammer candlestick එකක් open වෙන්නේ ගොඩක් වෙලාවට කලින් candle එකේ closing price එක හෝ ඊට ඉතාම ආසන්න value එකකින්. ඊට පස්සේ sellersලා strong නිසා මාකට් ප්‍රයිස් එක bearish trend එකක ගිහිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි අපි බැලුවොත් ආයෙත් buyersලා strong නිසා මේ candle එකේ price එක ආයෙත් up වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඒක නිසා තමයි මෙතන bottom shadow එකක් අපිට අපිය වෙන්නේ. ඉතින් candle එකේ price එක up වෙලා තියෙනවා open price එකට වඩා. ඊට පස්සේ බැලුවොත් closing price එක highest price එකට වඩා පොඩ්ඩක් අඩු වෙලා තමයි candle එකේ period එක close වෙලා තියෙන්නේ. හැම candlestick formation එකක් වුණ ගමන්ම අපි trade එකකට enter වෙන්න යන්නේ නැහැ. අපි තව පොඩ්ඩක් බලාගෙන ඉන්නවා trade setup එක හරියටම confirm වෙනකල්. අපි trade එකකට enter වෙනවද නැද්ද කියන decision එක අපිට ගන්න පුළුවන් ඊළඟට form වෙන candlestick එක දිහා අපි හොඳට analyze කරොත්. ඉතින් හැම candlestick formation එකකදී අපිට ගොඩක් වෙලාවට ඊළඟට form වෙන්නේ bullish candle එකක්. හැබැයි එහෙම නැති වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට form වෙන bullish candle එකේ open, high, low සහ closing price එක ගැන පොඩක් cautiously බලාගෙන ඉන්න ඕනේ. ඒ bullish candle එකේදී price එක down වෙලා candlestick එකේ lowest price එක open price එකට වඩා ගොඩක් down වුණොත් අපිට ඒකෙන් කියවෙන්නේ මාකට් එකේ sellers-ලා ආයෙත් strong වෙනවා කියන එක. ඒ වගේ වෙලාවට අපි trade එකකට enter වෙන්නේ නැතුව පොඩ්ඩක් cautiously බලාගෙන ඉන්න ඕනේ market condition එක කොයි වගේ වෙයිද කියලා. හැබැයි එහෙම නැති perfect scenarios වලදී අපිට පුළුවන් මේ bullish candle එකත් එක්කලා buy trade එකක් open කරන්න. මේ තියෙන real chart එකක අපිට හැම candlestick formation එකක් අපිය වුණ setup එකක්. ඉතින් අපිට හැම candlestick formation එකට කලින් අපිය වෙලා තියෙන්නේ bearish market එකක්. මෙතන අපි බැලුවොත් මෙන්න මේ price level එක market එකට support level එකක් විදියට act කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ price level එකත් market එකට support level එකක් විදියට වැඩ කරලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් මේ වගේ scenario එකකදී ඔයාට පුළුවන් හැම candlestick එක base කරගෙන buy trade එකක් open කරන්න. හැබැයි අපිට පේනවා මෙතන consolidated market condition එකක් තමයි form වෙලා තියෙන්නේ කියලා. අනික් දේ තමයි මෙතන හැම කැන්ඩල් එකකට කලින් අපිට තියෙන්නේ strong bearish trend එකක්. ඉතින් මේ වගේ scenario එකකදී මම general recommend කරන්නේ නැහැ ඔයාලට buy trade එකක් open කරන්න කියලා. හැබැයි ඔයාලගේ trading strategy එක පොඩ්ඩක් aggressive එකක් නම් ඔයාලට buy trade එකක් open කරන්න පුළුවන් මෙන්න මේ වගේ scenarios වලදී. ඔයාගේ buy trade එකේ stop loss value එක විදියට ඔයාලට configure කරගන්න පුළුවන් මෙන්න මේ support level එක represent කරන price level එක. ඉතින් අමතක කරන්න එපා හැම candlestick formation එකක් කියන්නේ අපිට bearish market එකක bullish price reversal එකක් represent කරන candlestick formation එකකට. අපි දැන් බලන්න යන්නේ inverted hammer කියන candlestick formation එක ගැන.
ඔයාලට නමින්ම තේරෙනවා ඇති ඉන්වර්ටඩ් හැමර් කියන්නේ හැම කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකම ඉන්වර්ස් එක එහෙම නැත්නම් ඔපොසිට් එක කියලා. හැබැයි ඉන්වර්ටඩ් හැමර් ෆෝමේෂන් එක ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඉන්වර්ටඩ් හැමර් කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකක් අපිට ජෙනරලි අපියර් වෙන්නේ bearish market එකක bullish price reversal එකක් represent කරන වෙලාවල් වලදී. ඉන්වර්ටඩ් හැමර් කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකක් කියන්නේ මෙන්න මේ වගේ setup එකකට perfect scenarios වලදී. මේ කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකේ හැම කැන්ඩල්ස්ටික් එක ෆෝම් වෙලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ කිව්වේ බොඩි එක තමයි බොටම් පැත්තට අපිට අපියර් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකේ මුලින්ම අපියර් වෙන්නේ bearish candle එකක්. ඊට පස්සේ අපිට අපියර් වෙනවා ඉන්වර්ටඩ් හැමර් කැන්ඩල්ස්ටික් එක. ඉන්වර්ටඩ් හැමර් කැන්ඩල්ස්ටික් එකක් අපිට අඳුරගන්න ලේසි මෙන්න මේ තියෙන අපර් ෂැඩෝ එකයි lower body එකයි නිසා. මේ අපර් ෂැඩෝ එක ෆෝම් වෙලා තියෙන්නේ මාකට් එකේ බයස්ලා ස්ට්‍රෝං නිසා. හැබැයි සෙලර්ස්ලත් ස්ට්‍රෝං නිසා ඉන්ස්ට්‍රුමන්ට් එකේ ප්‍රයිස් එක පොඩ්ඩක් ආය ඩවුන් වෙලා කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකට වඩා පොඩ්ඩක් උඩින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. මේකෙන් විතරක් අපිට හරියටම ට්‍රේඩින් ඩිසිෂන් එකකට එන්ටර් වෙන්න අමාරුයි. අපි පොඩ්ඩක් ඊළඟට ෆෝම් වෙන කැන්ඩල් ස්ටික් එක ගැන ක්ලෝස්ලි මොනිටර් කරන්න ඕනේ අපිට හරියටම ට්‍රේඩින් ඩිසිෂන් එකක් ගන්න. පර්ෆෙක්ට් සිනාරියෝස් වලදී අපිට ඊළඟට අපිය වෙන කැන්ඩල් ස්ටික් එක තමයි බුලිෂ් කැන්ඩල් එකක්. හැබැයි කම්පැරටිව්ලි පොඩි බොඩි එකක් තියෙන bearish candle එකකුත් අපිට සමහර වෙලාවට අපිය වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම අපිය වෙන candlesticks වල lowest price එක inverted hammer එකට වඩා ගොඩක් අඩු වෙලාද කියලාත් බලා ගන්න ඕනේ. එහෙම අඩු වෙලා නැත්නම් අපිට bullish trend එකක් ගැන prediction එකකට එන්න පුළුවන්කම තියෙනවා. bullish trend එකකදී අපිට අපි ගන්න maximum risk level එක විදියට inverted hammer එකේ lowest price point එක configure කරගන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි real chart එකක අපිට inverted hammer formation එකක් අපිය වෙන විදිය. inverted hammer candlestick formation එකක් කියන්නේ අපිට hammer candlestick formation එකක් තරම් commonly දකින්න අඩු candlestick formation එකකට. මේ inverted hammer formation එක ගත්තම ඒක ගොඩක් perfect formation එකක් නෙමෙයි. මේක ටිකක් complex formation එකක්. අපිට මෙතන පේන්න තියෙනවා මෙන්න මේ price level එක instrument එකේ price level එකට support එකක් විදියටත් resistance level එකක් විදියටත් වැඩ කරලා තියෙනවා කියලා. අපි බැලුවොත් inverted hammer candlestick එකට කලින් තියෙන candlestick එක දිහා අපිට පේනවා එතන market price එක bearish වෙන්න හැදුවත් buyers strong නිසා ගොඩක් පහළට price එක drop වෙලා නැහැ කියලා. ඉතින් මේ inverted hammer setup එකෙන් අපිට කියවෙන්නේ market price එක stable වෙලා bullish trend එකක යන්න probability එකක් තියෙනවා කියන එක. ඉතින් අපිට මේ වගේ වෙලාවකදී buy trade එකක් open කරන්න පුළුවන් market price එක up වෙයි කියලා predict කරගෙන. එතකොට buy order එකේ stop loss value එක විදියට අපිට configure කරගන්න පුළුවන් මෙන්න මේ price එකට වඩා ටිකක් පහළ price එකක්. ඉතින් අමතක කරන්න එපා. inverted hammer කියන්නේ bearish market එකක bullish price reversal එකක් represent කරන candlestick formation එකකට. ඉතින් අපි දැන් බලන්න යන්නේ pin bar කියන candlestick pattern formation එක ගැන. ඒකෙනුත් අපි මුලින්ම බලන්න යන්නේ bullish pin bar කියන category එක ගැන. bullish pin bar කියන්නේ අපිට ටිකක් forex වලදී commonly දකින්න ලැබෙන candlestick formation එකකට. ඉතින් නම ඇහුව ගමම ඔයාලට තේරෙනවා ඇති bullish pin bar කියන්නේ bullish market එකක් represent කරන candlestick formation එකකට කියලා. ඉතින් මේ pin bar කියන candlestick formation එකට නම ඇවිල්ලා තියෙන්නේ පින් එකක්. එහෙම නැත්නම් ඇණයක් වගේ මේ කැන්ඩල්ස්ටික් එක ගොඩක් වෙලාවට ෆෝම් වෙන නිසා. අපිට මෙන්න මේ වගේ සෙටප් එකක් තමයි බුලිෂ් පින් බාර් වල පර්ෆෙක්ට් සිනාරියෝ එකකදී අපිය වෙන්නේ. අපිට මේ ෆෝමේෂන් එකේ පළවෙනියට තියෙන්නේ bearish candle එකක්. මේ පළවෙනියට තියෙන කැන්ඩල් එක එක සිනාරියෝස් වලදී මීට වඩා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. බොඩි එක වෙනස් වෙන්නත් පුළුවන්, ඒ වගේම ෂැඩෝ එකේ වෙනසක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ බුලිෂ් පින් බාර් කියන කැන්ඩල් එක. ඉතින් අපි bullish pin bar candlestick එක ගත්තම ඒකේ අපිට bottom shadow එක ටිකක් extended එකක් තමයි දකින්න ලැබෙන්නේ. open price එකට වඩා price එක ගොඩක් පහළට ගිහිල්ලා තියෙනවා sellersලා strong නිසා. ඊට පස්සේ ආයෙත් market එක bullish වෙලා තියෙනවා open price එකට වඩා උඩට. මේක වෙන්නේ sellersලාගේ demand එක අඩු වෙලා නිසා හරි buyersලාගේ demand එක වැඩි වෙලා නිසා හරි. සමහර වෙලාවට open price එකට වඩා උඩට ගිහින් ආයෙත් open price එකට වඩා උඩ price එකක් maintain කරගන්නවා candlestick එකේ close එකේදී. ඒ වගේ scenarios වලදී bullish pin bar candle එකේ උඩින් පොඩි shadow එකක් අපිට අපිය වෙනවා. ඉතින් bullish pin bar එකක් කියන්නේ ගොඩක් හොඳ signal එකක් වුණාට අපි bullish pin bar එකකට පස්සේ form වෙන candle එක ගැන ආයෙත් පොඩ්ඩක් බලන්න ඕනේ buy trade එකකට enter වෙන්න කලින්. ඉතින් අපි බැලුවොත් bullish pin bar එකකට පස්සේ form වෙන candle එකක් දිහා ඒක ගොඩක් වෙලාවට bullish candle එකක් වෙන්න ලොකු probability එකක් තියෙනවා. හැබැයි එහෙම නොවි පොඩි body එකක් තියෙන bearish candle එකක් වෙන්නත් පුළුවන්. මේ වගේ perfect scenario එකක් ගත්තොත් අපිට bull candle එකක් තමයි අපිය වෙලා තියෙන්නේ. අපි buy trade එකකට enter වෙනවා නම් අපිට පුළුවන් bullish pin bar එකේ පහළ තිබ්බ lowest price එකට අපේ buy order එකේ stop loss එක configure කරගන්න. මේක ඇවිත් bullish pin bar candlestick formation වල real chart එකක representation එකක්.
ස්ට්‍රෝං බුලිෂ් පින් බාර් කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එකක් අපිට පෙන්වන ෆෝමේෂන් එකක් තමයි මෙතන සෙටප් වෙලා තියෙන්නේ. ඉතින් මේක බැලුවම අපිට පේන්න තියෙනවා මාකට් එකේ bearish trend එකක් ගිහින් තියෙනවා කියලා. හැබැයි අපි බැලුවොත් bearish trend එක ගොඩක් strong trend එකක් කියලා අපිට පේන්නේ නැහැ මෙතන තියෙන retracement එකත් එක්කලා. ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මෙතන pin bar එකෙන් පස්සේ buy trade එකක් open කරන්න price එක bullish trend එකක යයි කියලා prediction එකකට ඇවිල්ලා. අපේ buy order එකේ stop loss value එක විදියට මෙතන pin bar එකේ lowest price එක හරි ඊට ටිකක් පහලින් තියෙන price එකක් හරි අපිට configure කරගන්න පුළුවන් මේ වගේ වෙලාවල් වලදී. අපිට හැබැයි හැම වෙලාවෙදීම මේ වගේ solid reversal එකක් expect කරන්න බෑ market එකේ. ඒක නිසා අපි මේ වගේ setup එකකදී පොඩ්ඩක් cautiously තමයි trade එකකට enter වෙන්න ඕනේ. ඉතින් මතකයිනේ bullish pin bar කියන්නේ bullish market එක අපිට represent වෙන candlestick formation එකකට. bearish pin bar candlestick formation එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඉතින් bearish pin bar candlestick formation එකක් කියන්නේ bearish market එක අපිට represent කරන candlestick formation එකකට. අපිට perfect bearish candlestick formation එකක් appear වෙන්නේ මෙන්න මේ විදියට. මේ setup එකේ මුලින්ම තියෙන candlestick එක ඇවිත් bullish candlestick එකක්. ඊට පස්සේ අපිට appear වෙනවා bearish pin bar කියන candlestick type එක. මේක බැලුවම අපිට පේනවා open price එකට වඩා price එක ගොඩක් up වෙලා තියෙනවා කියලා. ඒක නිසා price එක ආයේ පහළට ඇවිල්ලා එතන shadow එකක් මේ candle එකට create වෙලා තියෙනවා කියලාත් අපිට පේනවා. ඊට පස්සේ candle එකේ price එක open price එකට වඩා ටිකක් පහළට ගිහිල්ලා තමයි closing price එකේදී close වෙලා තියෙන්නේ. bearish pin bar candlestick එකක් form වුණ ගමන්ම අපි sell trade එකක් open කරන්න යන්නේ නැහැ. අපි ඊළඟට form වෙන candle එක ගැන පොඩ්ඩක් හොඳට analysis එකක් කරලා බලන්න ඕනේ sell trade එකක් open කරන්න කලින්. අපිට perfect scenarios වලදී bearish pin bar එකකට පස්සේ generate වෙන candlestick එක ඇවිල්ලා bearish candle එකක්ම වෙන්න පුළුවන්. හැබැයි bearish candle එකේ open price එකේ ඉඳලා උඩට කලින් pin bar එකේ භාගයක් වෙනකන් හරි ඊට වඩා වැඩි වෙනකල් හරි uptrend වෙලා shadow එකක් create වෙලා තිබ්බොතින් අපිට එතන පොඩි concern එකක් තියෙනවා demand එක ගැන. අපි ඒ වගේ වෙලාවට පොඩ්ඩක් හොඳට බලාගෙන ඉන්න ඕනේ buyers ලගේ demand එක ආයෙත් වැඩි වෙලාද කියන එක ගැන. buyers ලගේ demand එක පොඩ්ඩක් වැඩි වෙලා වගේ අපිට price actions වලින් තේරෙනවා නම් අපි පොඩ්ඩක් patiently ඉන්න ඕනේ strong signal එකක් market එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනකන්. ඉතින් bearish candle එක හරියට form වුණොත් අපිට පුළුවන්කම තියෙනවා sell trade එකක් open කරන්න. අපි open කරන sell trade එකේ stop loss parameter එකට අපිට configure කරගන්න පුළුවන් කලින් අපි යවුන pin bar එකේ highest price point එක. ඉතින් මේ තමයි real chart එකක අපිට bearish pin bar candlestick formation එකක් represent වෙන විදිය. මේක ඇත්තටම අපිට දකින්න ලැබෙන perfect bearish pin bar candlestick setup එකක්. අපි බැලුවොත් මෙන්න මෙතන තියෙන candlestick formation එක දිහා අපිට පේනවා මෙතන instrument එකේ price එක break out කරන්න attempt කරලා තියෙනවා කියලා. හැබැයි මේ price level එකම resistance level එකක් විදියට වැඩ කරලා තියෙන නිසා break out එකක් වෙලා නැහැ කියලාත් අපිට පේනවා. pin bar එක තියෙන formation එකෙත් අපිට appear වෙලා තියෙනවා කලින් breakout එක try කරලා තියෙන price level එකට වඩා price එක උඩට ගිහිල්ලා නැහැ කියලා. ඉතින් මේ වගේ candlestick formation එකකදී අපිට පුළුවන් sell order එකක් market එකට place කරන්න instrument එකේ price එක bearish trend එකක යයි කියලා predict කරගෙන. මේ වගේ scenarios වලට place කරන short sell order එකේ stop loss parameter එක විදියට අපිට configure කරගන්න පුළුවන් pin bar එකේ highest price point එක හරි එහෙම නැත්නම් pin bar එකේ highest price point එකට වඩා ටිකක් උඩින් තියෙන price level එකක් හරි. ඉතින් මතක තියාගන්න ඕන දේ තමයි bearish pin bar candlestick formation එකක් කියන්නේ අපිට bearish market එක represent වෙන candlestick formation එකකට. අපි දැන් බලන්න යන්නේ engulfing කියන candlestick formation එක ගැන. engulfing pattern එකනොත් අපි මුලින්ම බලන්න යන්නේ bullish engulfing කියන candlestick formation එක. bullish engulfing කියන්නේ අපිට commonly forex වල දකින්න ලැබෙන candlestick formation එකකට. bullish engulfing candlestick formation එකක් අපිට chart එකක appear වෙන්නේ bearish market එකක bullish trend එකක් represent කරන වෙලාවල් වලට. ඉතින් bullish engulfing pattern එකක් අපිට appear වෙන්නේ මෙන්න මේ වගේ විදියට perfect setup එකකදී. අපිට මේ candlestick formation එකේ appear වෙන පළවෙනි candle එක ගත්තාම ඒක bearish candle එකක්. bearish candle එකක් වුණාට ඒකේ body එකයි high low price එකයි ගොඩක් අඩු width එකකින් තමයි form වෙලා තියෙන්නේ. අපිට පේනවා ඊට පස්සේ appear වෙලා තියෙන්නේ bullish candle එකක්. ඒ bullish candle එක ගත්තම ඒකේ body එක ටිකක් ලොකුයි bearish candle එකට වඩා. bullish candlestick එකේ open price එකයි closing price එකයි අතර තියෙන price difference එක වැඩි නම් ඒක strong engulfing එකක් කියලා. ඉතින් bullish engulfing candlestick එකක් form වුණාම අපිට පුළුවන් තව candle එකක් form වෙනකන් ඉඳලා trend එක confirm කරගන්න මේක ඇත්තටම bullish trend එකක යයිද කියලා. ඒක නිසා engulfing candlestick එකට පස්සේ form වෙන candlestick එක ගැන අපි පොඩ්ඩක් හොඳට analyze කරලා බලන්න ඕනේ. හරියට මේ වගේ. හිතන්න මෙතන bullish candle එකෙන් පස්සේ appear වෙන candlestick එක bearish candle එකක් වුණොත් අපිට පොඩි risk එකක් තියෙනවා price එකේ pivot එකක් වෙයිද කියලා.
එහෙම නැතුව බුලිෂ් කැන්ඩල් එකක් කැපිය වුණොත් අපිට ප්‍රෙඩික්ෂන් එකකට එන්න පුළුවන් මාකට් ට්‍රෙන්ඩ් එක ගොඩක් වෙලාවට බුලිෂ් ට්‍රෙන්ඩ් එකකම යයි කියලා. ඉතින් මේ වගේ සෙටප් එකකට බයි ට්‍රේඩ් එකක් ඕපන් කරනවා නම් අපිට පුළුවන් ෆස්ට් බුලිෂ් කැන්ඩල් එකේ ලෝවස්ට් ප්‍රයිස් එකට ස්ටොප් ලොස් පැරාමීටර් එක අපිට කන්ෆිගර් කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපිට රියල් chart එකක බුලිෂ් එන්ගල්ෆින් පැටර්න් එකක් කපිය වෙන්නේ. බුලිෂ් එන්ගල්ෆින් කියන්නේ ටිකක් විතර කම්ප්ලෙක්ස් කැන්ඩල් ස්ටික් පැටර්න් එකකට. බුලිෂ් එන්ගල්ෆින් කියන සෙටප් එකේදී මුලින්ම අපිට අපිය වෙන්නේ bearish කැන්ඩල් එකක්. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ බුලිෂ් කැන්ඩල් එකක්. අපිට බුලිෂ් එන්ගල්ෆින් එක අඳුරගන්න පුළුවන් මේ bearish කැන්ඩල් එකේ බුලිෂ් කැන්ඩල් එකේ බොඩි එකේ සයිස් එකෙන්. අපි හොඳට බැලුවොත් bearish කැන්ඩල් එකේ බොඩි එකේ සයිස් එකට වඩා බුලිෂ් කැන්ඩල් එකේ බොඩි එකේ සයිස් එක වැඩි. මෙතන ප්‍රයිස් ඇක්ෂන් පැත්තෙන් කතා කරොත් හරියට මේ වගේ. අපිට මෙතන bearish කැන්ඩල් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ bearish මාකට් එකේ ඉන්න sellers ලව. එතන bearish කැන්ඩල් එකේ බොඩි එක thin නිසා අපිට පේනවා sellersලා ගොඩක් strong නැහැ කියලා. ඊට පස්සේ අපිට අපිය වෙන බුලිෂ් කැන්ඩල් එක දිහා බැලුවොත් අපිට පේනවා මේ කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකේ ඉඳලා පහළට ලොකු මූවමන්ට් එකක් වෙලා නැහැ කියලා. ඒකෙන් අපිට තේරෙන්නේ බයස්ලා ස්ට්‍රෝං වෙලා කියන එක. ඉතින් මේ වගේ සිනාරියෝ එකකදී අපිට ගන්න තියෙන දේ තමයි කලින් තිබ්බ bearish trend එකට වඩා bullish trend එක ස්ට්‍රෝං වෙලා කියන එක. ඉතින් අපිට පුළුවන් මේ වගේ setup එකකදී buy trade එකක් open කරන්න instrument එකේ price එක up trend වෙයි කියලා prediction එකකට ඇවිල්ලා. අපිට අපේ buy order එකේ stop loss parameter එක විදියට configure කරගන්න පුළුවන් මෙතන තියෙන price level එක හරි එහෙම නැත්නම් ඊට වඩා ටිකක් පහළින් තියෙන price level එකක් හරි. ඉතින් මතක තියාගන්න ඕනේ දේ තමයි bullish engulfing කියන්නේ අපිට bullish market එකක් represent වෙන candlestick formation එකකට. ඉතින් bearish engulfing කියන්නේ bullish engulfing එකේම opposite candlestick formation එකට. අපිට bearish engulfing candlestick formation එකකදී bullish market එකක bearish pivot එකක් තමයි represent වෙන්නේ. අපි බැලුවොත් perfect bearish engulfing scenario එකක් දිහා අපිට මෙන්න මේ වගේ candlestick formation එකක් තමයි අපිය වෙන්නේ. ඉතින් අපිට මේ setup එකේ මුලින්ම අපිය වෙන්නේ bullish candle එකක්. ඊට පස්සේ තමයි අපිට අපිය වෙන්නේ bearish candle එක. අපි බැලුවොත් bullish candle එක දිහා අපිට පේනවා එතන bullish candle එකේ body එකට වඩා bearish candle එකේ body එක දිග වැඩි කියන එක. bearish candle එකේ open price එකයි closing price එකයි අතර price difference එක ටිකක් ලොකු එකක් නම් අපිට එකෙන් ගන්න තියෙන දේ තමයි bearish trend එක strong වෙලා කියන එක. ඉතින් මේ bearish engulfing candlestick එකට පස්සේ perfect scenarios වලදී අපිට අපිය වෙන්නේ bearish candle එකක්. හැබැයි සමහර cases වලදී අපිට පොඩි body එකක් තියෙන bullish candle එකකුත් form වෙනවා biasලා strong නිසා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා immediately sell trade එකකට open වෙන්න කලින් පොඩ්ඩක් ඉන්න ඕනේ strong entry signal එකක් ඔයාට ලැබෙනකම්. ඔයා මේ වගේ වෙලාවට sell trade එකක් open කරනවා නම් ඔයාට පුළුවන් bearish candle එකේ high price එක ඔයාගේ sell load එකේ stop loss parameter එක විදියට configure කරගන්න. ඉතින් මේ තියෙන real chart එකේ අපිට form වෙන bearish engulfing candlestick formation එකක්. මම මේ setup එක තෝරගත්තේ ඔයාලට worst case scenario එකකුත් explain කරන්න. ඉතින් අපිට මෙතන පේනවා bearish engulfing setup එක තමයි form වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම formation එකක් වෙලා තියෙන්නේ instrument price එක uptrend එකක ගියාට පස්සේ. ඉතින් මෙතන අපිට strong uptrend එකක් බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ trend එක ගත්තාම අපිට මේ trend එකේ ඊළඟට expected price level මොනවට reach වෙයිද කියලා දැනගන්න පුළුවන් අපි ඊළඟ episodes වල කතා කරන Fibonacci sequence එකෙන්. අපි හිතමු අපි මේ setup එක දැක්ක ගමන් market එකට short sell order එකක් place කරන්න යනවා කියලා. එහෙම වුණොත් ඔයා මේ short sell order එකේ stop loss value එක විදියට configure කරන්න ටිකක් උඩ price point එකක තියෙන value එකක් නිසා සමහර විට ඔයාගේ short sell order එකේ stop loss parameter එක hit වෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැති වෙන්න Fibonacci sequence එක use කරලා instrument එකේ price එක ඊළඟට reach වෙන්න පුළුවන් price levels මොනවද කියලා අපිට හොඳට analyze කරලා බලන්න පුළුවන්කම තියෙනවා. හිතන්නකෝ ඔයා short sell trade එකක් open කරනවා කියලා. මම predict කරනවා මෙන්න මේ price level එක තමයි මගේ order එකේ පළවෙනි take profit level එක කියලා. මොකද හේතුව තමයි මෙතන පොඩි support level එකක් අපිට chart එකේ represent වෙන නිසා. හදිසියවත් instrument එකේ price එක predict කරපු විදියට bearish trend එකක ගියේ නැති වුණොත් අපිට පුළුවන් මෙන්න මේ price level එක reach වුණාම order එක close කරන්න. එහෙම නැත්නම් price එක තව ටිකක් drop වුණොත් අපිට පුළුවන් take profit level එක ටිකක් extend කරගන්න. අපි මෙන්න මේ වගේ තැනකට market price එක එනවා කියලා පෙනෙද්දී අපිට පේන්න ඕන දෙයක් තමයි මේ trend එක දැන් ඉවර වෙන්න ළඟයි කියන එක. එතකොට අපි trade එකෙන් exit වෙන්නත් දැනගන්න ඕනේ. මේක ඉතින් තරමක් දුරට aggressive trading strategy එකක් use කරන කෙනෙක්ට ගැලපෙන trading setup එකක formation එකක්. ඉතින් bearish engulfing කියන candlestick formation එක අපිට appear වෙන්නේ bullish market එකක bearish pivot එකක් represent කරන තැන්වලදී. අපි දැන් බලන්න යන්නේ හරාමි කියන candlestick formation එක ගැන. ඉතින් හරාමි කියන candlestick formation එක ඔයාලට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්.
එන්ගල්ෆින් පැටර්න් එකත් එක්කලා. ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් මේ ගැන අහගෙන ඉන්න එක හොඳයි. අපි හරාමි කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් වල මුලින්ම බලන්න යන්නේ බුලිෂ් හරාමි කියන කැන්ඩල්ස්ටික් ෆෝමේෂන් එක ගැන. ඉතින් පර්ෆෙක්ට් සිනාරියෝ එකක් ගත්තොත් අපිට මෙන්න මේ වගේ තමයි බුලිෂ් හරාමි එකක් කපිය වෙන්නේ. රියල් ලයිෆ් charts වලදී මේක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බුලිෂ් හරාමි setup එකක් ගත්තම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ bearish candle එකක්. ඉතින් මේ bearish candle එක ගත්තම එයා represent කරන්නේ bearish market එකක්. අපිට ඊළඟට ෆෝම් වෙන්නේ bullish candle එකක්. ගොඩක් වෙලාවට bullish candle එකේ කලින් තිබ්බ bearish candle එකට වඩා body එකෙන් ටිකක් පොඩි වෙන්න පුළුවන්. ඒ කිව්වේ කලින් තිබ්බ bearish candle එකේ open close price එකට වඩා මේ bullish candle එකේ open close එක අඩු වෙන්න පුළුවන් කියන එක. එහෙම නැති වෙන scenarios සමහර වෙලාවට තියෙනවා. හැබැයි majority එකක් විදියට අපිට මම අර කලින් කිව්ව විදියට තමයි candlestick formation එක දකින්න ලැබෙන්නේ. ඉතින් bullish engulfing වලයි bullish harami වලයි තියෙන main difference එක තමයි bullish harami candlestick pattern එකේ bearish candle එකේ body එක ලොකුයි, bullish engulfing candlestick pattern එකේ bearish candle එකේ body එක පොඩි. bullish harami candlestick formation එකේ bullish candle එකේ body එක පොඩි, හැබැයි bullish engulfing candlestick formation එකේ bullish candle එකේ body එක ලොකුයි. ඉතින් අපිට bullish harami candlestick formation එකයි bullish engulfing candlestick formation එකයි අඳුර ගන්න තියෙන ලේසිම විදිය තමයි ওই difference එක. ඉතින් අපිට bullish harami candlestick formation එකක් එකපාරම අපිය වුණාට අපි buy trade එකකට enter වෙන්න යන්නේ නැහැ. අපි තා පොඩ්ඩක් patiently ඉඳලා බලනවා මේ trend එක හරියටම confirm කරගන්න පුළුවන් තවත් solid signals මොනවා හරි අපිට market එකේ පේන්න තියෙනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට bullish harami candlestick formation එකක bullish candle එකට පස්සේ අපිය වෙන candle එකත් bullish candle එකක්. එහෙම උනේ නැත්නම් අපිට එතන පොඩි concern එකක් තියෙනවා ආයෙත් sellersලා strong market එකක් form වෙලාද කියලා. ඒක නිසා අපි second bullish candle එක ඒ expected විදිහට තියනවාද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. අපිට පුළුවන් මේ ඔක්කොම conditions ටික perfectly තියෙනවා නම් buy trade එකක් open කරන්න. ඒ buy trade එකේ stop loss price එක විදිහට අපිට configure කරන්න පුළුවන් පළවෙනි bullish candle එකේ lowest price එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි real chart එකක අපිට bullish harami candlestick formation එකක් කපිය වෙන්නේ. අපි බැලුවොත් මේ setup එක දිහා අපිට overall පේන්න තියෙන්නේ ටිකක් consolidated price movement එකක්. අපිට මෙතන bullish harami කියන candlestick එක ගත්තාම මුලින්ම අපිය වෙන්නේ bearish candle එකක්. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ bullish candle එකක්. අපිට bullish harami candlestick formation එකක් අඳුර ගන්න තියෙන ලේසිම විදිය තමයි දිග body එකක් තියෙන bearish candle එකක් සහ bearish candle එකට වඩා ටිකක් අඩු body එකක් තියෙන bullish candle එක. ඒ කිව්වේ bearish candle එකේ body එකේ size එකට වඩා bullish candle එකේ body එකේ size එක පොඩි වෙන්න ඕනේ කියන එක. ඉතින් අපිට මෙතන candlesticks වල formation එක බැලුවම ගොඩක් strong bullish candlestick formation එකක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. පළවෙනි bearish candle එකෙන් අපිට පේන්නේ market එකේ bearish movement එක. ඒ කියන්නේ sellersලා ගොඩක් strong කියන එක තමයි අපිට මෙතනින් තේරෙන්නේ. ඒත් එක්කලා අපි බැලුවොත් bullish candle එක දිහා අපිට පේනවා මෙතන bearish trend එක reverse වෙලා ඒක bullish trend එකක් වෙලා තියෙනවා කියලා. bullish trend එක තනි candle එකකින් අපිට represent වෙන නිසා මෙතන strong bullish trend එකක් තියෙනවා කියලා අපිට prediction එකකට එන්න පුළුවන්කම තියෙනවා. අපි open කරන buy trade එකේ stop loss parameter එක අපිට configure කරගන්න පුළුවන් පළවෙනි bearish candle එකේ lowest price එකට වඩා ටිකක් පහළ price level එකකින්. ඉතින් bullish harami කියන candlestick formation එක ඇවිල්ලා bearish market එකක bullish trend එකක් represent කරන candlestick formation එකක්. ඉතින් අපි ඊළඟට බලන්න ඉන්නේ bearish harami කියන candlestick pattern එක ගැන. ඉතින් මේකත් ඔයාලට ටිකක් confusing වෙයි bearish engulfing candlestick formation එකත් එක්කලා. ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් අහගෙන ඉන්න. අපිට perfect bearish harami trend එකක් කපිය වෙන්නේ මෙන්න මේ වගේ විදියට. අපිට මේ setup එකේ මුලින්ම තියෙන්නේ bullish candle එකක්. අපිට ඒකෙන් strong bullish trend එකක් represent වෙනවා. ඊට පස්සේ අපිට අපිය වෙන්නේ bearish candle එක. ඉතින් අපි මේ bearish candle එක දිහා බැලුවාම අපිට පේනවා මේ candle එකේ body එක bullish candle එකේ body එකට වඩා පොඩි කියලා. ඒ කියන්නේ bullish trend එකේ strong reversal එකක් අපිට represent වෙනවා කියන එක. අපි බැලුවොත් bearish harami candlestick formation එකේ bullish candle එකේ body එක ලොකුයි bearish engulfing එකට වඩා. ඊට අමතරව bearish engulfing candlestick formation එකේ bearish candle එකේ body එක ටිකක් ලොකුයි bearish harami candlestick formation එකේ bearish candle එකට වඩා. ඉතින් අපිට bearish candle එක දිහා බැලුවම පේන දේ තමයි bullish trend එකෙන් bearish trend එකකට market එකේ trend එක change වෙලා කියන එක. ඉතින් අපි bearish harami candlestick formation එකක් ආව ගමන්ම sell order එකක් place කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපි තව ටිකක් ඉන්නවා මේ bearish market එකේ trend එක හරියටම confirm කරගන්න. ඒකට අපි use කරන bearish candle එකෙන් පස්සේ form වෙන candlestick එක.
ඉතින් මේ bearish candle එකෙන් පස්සේ form වෙන candlestick එක bearish candle එකක් වුණොත් අපිට prediction එකකට එන්න පුළුවන්කම තියෙනවා market එක down trend එකක යයි කියලා. හැබැයි එහෙම නැතුව ඒ candle එක bullish candle එකක් වුණොත් හරි ඒ candle එකේ upper shadow එකක් තියෙනවා නම් අපි trade එකකට enter වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි ආයෙමත් කලින් තිබ්බා වගේ biasලා strong market එකක් තියෙනවද කියලා සැකයක් අපිට එන නිසා. මේ වගේ scenarios අපිට ගොඩක්ම දකින්න ලැබෙන්නේ economic data release වෙන periods වලදී. ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් තමයි අපි මේ වගේ වෙලාවට trades open කරන්න ඕනේ. අපි මේ market condition එකේදී sell trade එකක් open කරනවා නම් අපිට පුළුවන් bearish candle එකට කලින් තිබ්බ bullish candle එකේ highest price එක configure කරගන්න අපේ order එකේ stop loss price එක විදියට. ඉතින් මේ තියෙන අපිට real chart එකක දකින්න ලැබෙන bearish harami candlestick formation එකක්. අපිට bearish harami candlestick formation එක අඳුර ගන්න පුළුවන් පළවෙනියට appear වෙන long bullish candle එකෙන් සහ ඊළඟට appear වෙන short bearish candle එකෙන්. මේ රියල් chart එකේ අපිට මෙන්න මේ විදියට appear වෙන්නේ perfect bearish harami formation එකක්. ගොඩක් වෙලාවට අපිට මෙහෙම perfect setup එකක්ම appear වෙන්නේ නැහැ. ඉතින් අපි generally බැලුවොත් instrument එකේ price volatility එක දිහා අපිට පේනවා මෙතනදී consolidated price movement එකක් තමයි අපිට generally appear වෙන්නේ කියලා. අපිට මෙතන පේනවා price එක මෙන්න මේ price bands දෙක අතර fluctuate වෙනවා කියලා. ඊට පස්සේ අපි බැලුවොත් මෙන්න මේ pin bar එක දිහා අපිට පේනවා මේ pin bar එකේ highest price point එකට closely තමයි මේ setup එකේ highest price එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන bearish harami candlestick formation එකෙන් අපිට ටිකක් ලොකු probability එකක් තියෙනවා කියලා predict කරන්න පුළුවන් price එක bearish trend එකක යන්න. අපි මේ වගේ setup එකකට sell order එකක් place කරනවා නම් අපිට ඒ sell order එකේ stop loss parameter එක විදිහට configure කරගන්න පුළුවන් මෙතන pin bar එකේ highest price එක. ඉතින් අමතක කරන්න එපා. bearish harami candlestick formation එකක් form වෙන්නේ bullish market එකක bearish trend එකක් represent වෙන වෙලාවල් වලදී. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ twist top කියන candlestick formation එක ගැන. twist top කියන candlestick formation එක ඇවිත් ගොඩක් basic candlestick formation එකක්. ඉතින් twist top කියන්නේ bullish market එකක bearish price reversal එකක් අපිට represent කරන candlestick formation එකකට. twist top කියන candlestick formation එකට basic concept එක ඇවිල්ලා තියෙන අපි use කරන twist කියන tool එකකින්. මහාන එහෙම නැත්තම් පොඩි සියුම් වැඩ කරන අය මේ twist කියන tool එක ගැන දන්නවා. ඉතින් mainly twist top කියන්නේ මෙන්න මේ වගේ candlestick formation එකකට. මේකේ twist එක වගේ shadow එකක් තියෙන නිසා තමයි twist top කියලා අපි මේකට කියන්නේ. twist top candlestick formation එකේ body එක ටිකක් height එකෙන් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි shadow එකේ closing price එක ගොඩක් වෙලාවට similar වෙනවා twist top වලදී. අපි මේ setup එක ගත්තම අපිට මුලින්ම appear වෙන්නේ මෙන්න මේ වගේ bullish candle එකක්. ඊට පස්සේ අපිට appear වෙනවා ඊට සමාන bearish candle එකක්. bullish candle එකේ වගේම open price එකේ ඉඳලා market price එක up වෙලා ආයෙත් closing price එක වෙද්දී open price එකට වඩා උඩින් තමයි price එක close වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ situations වලදී අපිට පේන්න තියෙන්නේ market එකේ resistance එක වැඩි සහ sellersලා strong කියන එක. ඉතින් ඒක නිසා මෙතන bearish candle එක form වුණ ගමන්ම අපි trade එකකට enter වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ price level එක break කරගෙන price එක උඩට යන්නත් ලොකු probability එකක් තියෙනවා. ඒක නිසා bearish candle එකෙන් පස්සේ තව candlestick එකක් form වෙනකන් අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවට market එකේ මොකක්ද අත්‍තරම වෙන්නේ කියලා තේරුම් ගන්න. chart එකේ appear වෙන third candle එකත් bearish candle එකක් විදියට නම් අපිට appear වෙන්නේ අපිට පුළුවන් sell trade එකක් open කරන්න. හැබැයි අපි හිතමු third candlestick එක bearish candlestick එකක් නැතුව price එක up වුණා කියලා. එහෙම නැත්නම් price එක up වෙලා shadow එකක් create කරා කියලා. අන්න ඒ වගේ වෙලාවට අපිට පොඩි concern එකක් එනවා trend එකේ pivot එකක් වෙලාද කියලා. ඒක නිසා අපි third candlestick එකේ formation එකත් වෙනකල් බලාගෙන ඉන්න ඕනේ පොඩ්ඩක් හරියටම signal එක confirm ද කියලා. ඉතින් එහෙම bearish candle එකක් නම් form වෙන්නේ අපිට sell trade එකක් open කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට order එකේ stop loss price එක විදිහට configure කරගන්න පුළුවන් මෙතන twist top pair එකේ highest price point එක. ඉතින් මේ වගේ setup එකක් තමයි අපිට twist top වලට real chart එකේදී appear වෙන්නේ. twist tops අපිට real charts වල perfectlyම බලා ගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ ඇවිත් twist top කියන candlestick formation එක අපිට real chart එකේ represent වෙන විදිය. අපිට මෙතන පේනවා මුලින්ම තියෙන්නේ bullish candle එකක්. ඊට පස්සේ තියෙන්නේ bearish candle එකක්. අපිට මෙතන bullish candle එකේ high එකයි bearish candle එකේ high එකයි දෙකම same විදියට තමයි appear වෙන්නේ. අපි price action පැත්තෙන් බැලුවොත් bullish candle එකෙන් අපිට represent වෙන්නේ buyers level. යාළගේ strong behavior එක තමයි අපිට bullish candles වලින් represent වෙන්නේ. ඊට පස්සේ බැලුවොත් bearish candle එකෙන් අපිට represent වෙන්නේ sellers level. strong seller behavior එකක් අපිට represent වෙනවා bearish candle එකෙන්. මෙතන strong trend reversal එකක් අපිට represent වෙනවා මෙන්න මේ candlesticks දෙකෙන්. අපි ටිකක් history data බැලුවොත් අපිට පේනවා මේ price level එකේදී strong resistance level එකක් chart එකේදී අපිට බලා ගන්න පුළුවන් කියලා.
ඉතින් අපි මේ වගේ setup එකකට short sell order එකක් place කරනවා නම් අපිට පුළුවන් ඒ order එකේ stop loss price එක විදිහට මෙතන price level එකක් configure කරගන්න. ඉතින් tweezer top candlestick formation එකක් කියන්නේ bullish market එකක bearish trend එකක් represent කරන candlestick formation එකකට. අපි ඊළඟට බලන්න යන්නේ tweezer bottom කියන candlestick formation එක ගැන. tweezer bottom candlestick formation එක කියන්නේ අපි tweezer top candlestick formation එකේම opposite එකට. අපිට tweezer bottom candlestick formation එකකින් represent වෙන්නේ bearish market එකක bullish trend එකක්. ඉතින් අපිට tweezer bottom candlestick formation එකක් copy වෙන්නේ මෙන්න මේ වගේ විදියට. පළවෙනි candle එකෙන් අපිට පේනවා bearish trend එකක් ගැන. හැබැයි ඒකේ bias ලා strong වෙනවා කියලා පොඩි clue එකක් තියෙනවා මෙන්න මෙතන පහළ තියෙන shadow එකෙන්. අපිට ඊළඟට තියෙන candlestick එක බැලුවම අපිට පේනවා එතන bullish candle එකක් තමයි අපි වෙලා තියෙන්නේ කියලා. මෙතනින් බලා ගන්න පුළුවන් කලින් candle එකේ closing price එකට වඩා මේ candle එකේ price එක up වෙලා තියෙනවා කියලා. ඒත් එකම අපිට බලා ගන්න පුළුවන් මේ candlesticks දෙකේම shadow එක එකම price level එකකට drop වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට මේ වගේ setup එකකදී buy trade එකක් open කරන්න කලින් තව ටිකක් මේ setup එකේ confirmation එකක් ගන්න එක හොඳයි. මොකද හේතුව තමයි මෙතන පහළ bearish trend එකක් පෙන්නලා තියෙන නිසා shadow එකෙන් අපිට ඊළඟට form වෙන candlestick එක open වෙනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ මෙන්න මේ වගේ setup එකකදී trend එක ආයෙමත් bearish trend එකක යයිද කියලා. අපි ඒ වගේ වෙලාවට ඊළඟ candlestick formation එක වෙනකල් ඉන්න එක ගොඩක් profitable වෙන්න පුළුවන්. අපිට ඊළඟට form වෙන candlestick එක bull candle එකක් නම් අපිට prediction එකක් ගන්න පුළුවන් market price එක uptrend එකක් වෙයි කියලා. හැබැයි එහෙම නැති වුණොත් ඊළඟට generate වෙන candlestick එක bearish candle එකක් නම් හරි එහෙම නැත්නම් ටිකක් ලොකු bearish trend එකක් ඒකේ represent වෙනවා නම් අපිට market එක uptrend වෙයි කියලා පොඩි clue එකක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමතිස්සෙම solid confirmation එකක් එනකල් ඉන්න එක ගොඩක් important. අපිට අපි open කරන්න යන buy trade එකේ stop loss parameter එක විදියට කලින් tweezer bottom තියෙන candlesticks දෙකේ lowest price point එක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි අපිට real chart එකක tweezer bottom formation එකක් copy වෙන විදිය. මෙතන ගොඩක් perfect tweezer bottom එකක් නෙමෙයි අපිට form වෙලා තියෙන්නේ. අපි බැලුවොත් මෙතන tweezer bottom එකට කලින් market එක bearish trend එකක තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් අපිට පේනවා මෙතන points දෙකේදීම market එක bearish trend එකක යන්න හැදුවත් ආයෙත් up trend එකක් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒත් bearish trend එකක යන්න ලොකු effort එකක් අරගෙන තියෙනවා කියලාත් අපිට පේනවා. ඉතින් මෙතන tweezer bottom candlestick formation එක අපි බැලුවොත් solid trend reversal එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙතන points දෙකේදීම market price එක මේ price level එකට වඩා up වෙලා නැහැ කියන එක. අපි buy order එකක් open කරනවා නම් අපි expect කරන්න ඕනේ instrument එකේ price එක ලොකු bullish trend එකක යන්නේ නැති වෙයි කියලා. අපිට මේ වගේ setup එකකදී trade එකකට enter වෙනවා නම් buy order එකේ stop loss value එක configure කරගන්න පුළුවන්. මෙතන candlesticks දෙකේ lowest price එකට වඩා ටිකක් පහළ price level එකකට. ඉතින් අමතක කරන්න එපා tweezer bottom කියන්නේ bearish market එකක bullish trend එකක් අපිට represent කරන candlestick formation එකකට. ඉතින් මේ ටික තමයි basic candlesticks patterns විදියට මට ඔයාලට කියලා දෙන්න ඕනකම තිබ්බේ. මීට වඩා ටිකක් advanced candlesticks formations අපිට තියෙනවා. ඒව ගැන තව ටිකක් ඉස්සරහට වීඩියෝස් කීපයක් අරගෙන එන්න. එතකල් ඔයාලට පුළුවන් Google එකේ search කරලා මට මේ වෙලාවේ cover කරගන්න බැරි වුණ advanced candlesticks ටිකක් අඳුරගන්න. ඉතින් මතකයිනේ candlesticks patterns අඳුරගන්න එක ගොඩක් important accurate trading decisions ගන්න, හොඳ trading strategy එකක් develop කරගන්න සහ trading strategy එකක accuracy එක අඩු වෙනවා නම් ඒක improve කරගන්න. accurate trades වලට යන අපිට තියෙන හොඳම විදිය තමයි price action analysis කියන්නේ. price action ගැන අපිට visually බලා ගන්න තියෙන හොඳම විදිය තමයි candlesticks කියන්නේ. candlesticks patterns වල ගොඩක් dynamic variations තියෙනවා. අපිට මේ variations වලින් මොනවද ඇත්තටම කියවෙන්නේ කියලා තේරුම් ගන්න අනිවාර්යයෙන්ම laser focus එකක් තියෙන්න ඕනේ candlesticks patterns ගැන. මේ practice එක ගන්න ටිකක් කල් යනවා. charts real time බලලා predictions වලට එන්න practice කරලම තමයි මේක improve කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ stage එකට කියන්නේ chart screening stage එක කියලා. මේ stage එකේදී අපි trades open කරන්න ලොකු focus එකක් කරන්නේ නැහැ. අපි මේ stage එකේදී බලන්නේ candlesticks patterns අනුව market trend එක අඳුරගන්නේ කොහොමද කියලා. trend එක අඳුරගන්න එක තමයි basic ම දේ candlesticks patterns analyze කරලා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ගැන තේරෙන්නේ නැති හරි ප්‍රශ්නයක් හරි තියෙන තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මාත් එක්කලා පොඩි call එකක් arrange කරගන්න පහළ description එකේ තියෙන link එක use කරලා එහෙම නැත්නම් themoneyshow.com website එකට ගිහිල්ලා එතන තියෙන connect option එක හරහා. ඉතින් ওই ටික තමයි මට technical analysis part 1 episode එකෙන් cover කරන්න ඕන වෙලා තිබ්බේ. එහෙමනම් අපි ආයෙත් technical analysis part 2 episode එකකින් ආයෙ හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.